ලක්ෂන් කාලෙකට පස්සේ අපි හම්බෙලා අපි හම්බෙන්න හිටියේ මේ පොඩ්කාස්ට් එකක් විදිහට නොවනත් අපි හම්බෙන්නේ ඉඳලා මේක එලියට අපි කරන දේවල් අරන් යන්න අදහසක් තිබ්බ සෑහෙන කාලෙක ඉඳන්. අපි ඒත් මේ කැමරා ෂයි ගතියක් තිබ්බ දෙන්නටම. ඉතින් නමුත් අපි ඔක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මෙතෙක් කරපු වැඩ සහ ඉස්සරහට කරන වැඩ, ඒ වගේ මේ අලුත් ටෙක් වර්ල්ඩ් එකේ වෙනස් වෙන දේවල් කතා කරන්න බොහොම කාලෙක ඉඳන් අවශ්‍යතාවයක් තිබ්බා. ඒ වගේම මේ අපි කරන දේවල් විශේෂයෙන්ම එලියට දෙන්න. ඇත්තටම ගත්තොත් ඉතින් අපි එළියට දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඉතින් අපි ගොඩක් වෙලාවට අපි දෙන්නා විතරක් නෙමෙයි අපිට තව පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. එතකොට අපි තුන් දෙනෙක් විදිහට යන්නේ. එතකොට අපි ගත්තම අපි ගොඩාක් දේවල් නිතර නිතර කතා කරනවා ඉදිනදා කතා බහේදී. මම හිතනවා ඉතින් අපි කතා කරන දේවල් ඇස්සේ ගොඩක් දේවල් අනිත් අයටත් ගන්න ඇති කියලා. ඉතින් නිකන් ඉන්න එකේ අපි පොඩ්ඩක් ඕක එළියට දාන්න කමක් නැහැ කියලා බලහත්කාරයෙන් ආපු රික්වෙස්ට් එකක් හින්දා ඉතින් මේක පටන් ගන්න කියලා හිතුවානේ. මේක මතක ඇති මේක අපි පටන් ගත්ත විදිය. කියන්නේ මට මතකයි මම UK වල රීචින් ග්‍රවුන්ඩ් එකේ ඕක් ගහක් යටදී මම ඇහුවා මචං මේක දාමුද අපි කම්පැනියක් විදියට. මොකද ඔයා එතකොට එළියට එන ගමන්ද නැත්නම් එළිය එතකොට වැඩ කරන ගමන්? වැඩ කරන ගමන් හිටියේ වුණාට අර ටිකක් අර වැට උඩ කාලේ. එතන ඊට පස්සේ ලොකු ලේ ඔෆ් එකක් ගියා. ලොකු ලේ ඔෆ් එකක් වුණා. ඒක මතක් කරොත් එහෙම නිකන්. ඇත්තටම ගත්තොත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට මේ ගොඩාක් දේවල් ඇත්තටම එළියට දාන්න බැරි දේවල් තියෙනවා. NDA එකක් අපි NDA සයින් කරලා දෙන අපේ ගොඩක් දැන් ඇත්තටම අපිට එළියට ගොඩක් දේවල් කියන්නත් බැරි ওই ප්‍රශ්නේ හින්දානේ. කියන්නේ non disclosure agreements. එහෙම නැත්නම් NDA. ඕක සමහරවල් ලංකාවට ඕක නුහුරු වචනයක් වෙන්න පුළුවන්. නේ? මොකද කියන්නේ අපිට රිවීල් කරන්න බෑ. අපි සමහර වෙලාවට අපි කියන්නේ ඒක intellectual property එකක් වෙන්න පුළුවන්, copyright violation එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් general data protection rule එකකින් එන එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට disclose කරන්න බැරි දේවල් තියෙනවා. එතකොට අපි අර ප්‍රධාන මාතෘකාවෙන් පැත්තකට ගිහිල්ලා ඕක ගැනත් පොඩ්ඩක් කතා කරමු. මොකද දැන් අපි කම්පැනියක් විදිහට පටන්ගෙන අපි යද්දි අපි හැමතිස්සෙම ඒ legalities ඇතුලේ විශේෂයෙන් ඒක මගේ subject එකක් හින්දා ඒ පැත්තට ගියා අපි ගොඩක් වෙලාවට. එතකොට මේ ලීගැලිටි ඇතුලේ මේ NDA එකක තියෙන වැදගත්කම නේ විශේෂයෙන් අපි ඒක ප්‍රැක්ටිස් කරා මුලින් ඉඳලා. අපි ෆස්ට් ක්ලයන්ට් ගිනම් ෆොරින්ද ලෝකල්ද අපි බැලුවේ නැහැ. අපි NDA එක ගැන ගොඩක් කතා කරා. අපි ඒවා අපි විශේෂයෙන් අපි සීඩ් ලීගල්ලත් එක්ක අපි කතා කරලා මතකද අපි UK වලදී අපි ඒගොල්ලන් කතා කරලා අපි ඇඩ්වයිස් ගත්තා. අපි වෙනම සොලිසිටර්ස් ලගෙන් අපි ඇඩ්වයිස් ගත්තා ගොඩක් වෙලාවට කොහොමද මේ ප්‍රොපර් NDA එකක් අපි ක්‍රියේට් කරගන්නේ කියලා. ඒක විශේෂයෙන් ඉන්ටර්නැෂනල් මාකට් එකට, ඉන්ටර්නැෂනල් B2B මාකට් එකට එහෙම නැත්නම් B2C මාකට් එකට යද්දී ඒක වෙන විදියක්. ඒ වගේම ලෝකල් මාකට්, ලෝකල් ශ්‍රී ලංකන් කන්ටෙක්ස්ට් එක ගත්තොත් අපි ඒකත් අපි හොඳට ස්ටඩි කරලා තමයි මේ NDA එකට ගියේ. ඔයා හිතන්නේ මොකද්ද මේ NDA එකක වැදගත්කම? ඇත්තටම NDA එකක් කියන එක තිබ්බේ නැත්තේ නෑ. ඇත්තටම ලංකාවේ ගොඩක් කම්පැනිස් වල විතරක් නෙමෙයි අපි වැඩ කරත් කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරත් ෆ්‍රීලාන්සර්ස්ලා ගත්තත් NDAs වලට ඇත්තටම අපි යටත් වෙච්ච අවස්ථා තිබ්බා. හැබැයි ඒක කොච්චරක් දුරට බලාත්මකයිද කියන එක ගැන මං හිතන්නේ අපේ සෙක්ටර් එකේ කියන්නේ අපේ කෝපරේට් සෙක්ටර් එක ගත්තත් අපි ෆ්‍රීලාන්සර්ස්ලා ගත්තත් සාමාන්‍ය SMEs ගත්තත් ඒකේ ලොකු අවබෝධයක් තිබ්බා කියලා. ඉතින් අර ගොඩක් වෙලාවට NDA එකක් බ්‍රීච් වුණාම වෙන දේවල් ගැන ඕකේ ඇත්තටම ලොකුම එක්ස්පෝෂර් එක හම්බ වෙන්නේ අපි ඉන්ටර්නැෂනල් ක්ලයන්ට්ස් එක්ක වැඩ කරද්දී. මේන්ලි. දැන් මම ගත්තොත් මගේ එක්ස්පීරියන්ස් එක ගොඩාක් දුවනවා යුරෝපියන් ක්ලයන්ට්ස් ගොඩක් එකම වැඩ කරලා තියෙනවා. එතකොට ඊට අමතරව එහාට ගියාම ලැටන් රීජන් එක, ඊට පස්සේ එතනින් ගියාම US ඔය රීජන් එකේ වැඩ කරනකොට අපි ඒකට අපි හිතන්නේ නැති විදිහට ඔබේ කරන්න සිද්ධ වෙනවා. මොකද අපි කරන චූටි පොඩි දෙයක් හින්දා සමහර වෙලාවට සෑහෙන ලීගල් ඉෂුස් ගොඩකට අපිට මුණ පාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙලාවට ඒක මිලියන් ගණන් වලින් යන ඒවා. දැන් අපි මම ගත්තම මම ගොඩක් වර්ක් කරපු දේවල්, මම වැඩ කරපු ප්‍රොජෙක්ට්ස් මට අඩුම ගානේ කම්පැනි නමවත් කියන්න බැරි ලෙවල් එකේ දේවල් ගොඩක් තියෙනවා. හේතුව තමයි මම යන්තම් මෙන්ෂන් කරත් ඒවා පටන් ගන්නෙත් ඇත්තටම 1 මිලියන් වලින් විතර එහාට තියෙන බොන්ඩ්ස් එක්ක. එතකොට මිලියන් කිව්වම ඒක US ඩොලර් නැත්නම් ස්ටර්ලින් පවුන්ඩ් එහෙම නැත්නම් යුරෝ. ඒව නැත්නම් මේ මහා සීක්‍රට්ස් ප්‍රොජෙක්ට්ස් එහෙම දේවල් නෙමෙයි. බොහොම සරල කාරණා සමහරක් දේවල් වලට. හැබැයි අපි කරන වැඩවල ඇප්ලිකබිලිටිස් ගත්තම, ඒ වගේ යූස් කේසස් ගත්තම ඒවා ගොඩක් වෙලාවට ඇප්ලයි වෙනවා අපි හිතන්නේ නැති දේවල් වලට. මම උදාහරණයක් විදිහට ගත්තාම මම කියන්නේ ලෝකේ තියෙන ලොකුම සර්ච් එන්ජින් එකක මම වැඩ කරලා තියෙනවා අවුරුදු
8කට වැඩියෙන් මගේ කන්ට්‍රිබියුෂන් එකක් ගිහිල්ලා තියෙනවා එක්තරා විදිහකට. එතකොට ඒ කන්ට්‍රිබියුෂන් එක ගත්තම ඒකේ ඇප්ලිකබිලිටීස් ගොඩාක් වෙලාවට තියෙන. ඒකේ යූස් කේසස් ගොඩාක් මිනිස්සු දකින්නේ අද. හැබැයි ওই ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ 2009. මම ජොයින් වුණේ 2014. එතකොට මේ AI ගැනවත් මේ තියෙන කිසිම දෙයක් ගැන ඇත්තටම කිව්වොත් මිනිස්සු කතා කරන්න තිය අහලවත් නැහැ ගොඩක් දේවල්. සහ ඒ දවස්වල දැන් මම කරන ජොබ් එකේ ජොබ් ඩියුටිස් ජොබ් රෝල්ස් ගැන තව කෙනෙක්ට මම එක්ස්ප්ලেইন කරොත් ඒක ඇත්තටම ෆීසිබල් නෑ ගොඩක් කෙනෙක්ට. ඒ කියන්නේ ඒක ඇත්තට තේරෙන මට්ටමක තිබෙත් නැහැ. සංකීර්ණ දෙයක් නෙමෙයි, ක්‍රියාවලිය සංකීර්ණ නෑ. හැබැයි ඒක ඇප්ලයි වෙච්ච අවස්ථාව ආවේ අවුරුදු ගානකට පස්සේ. එතකොට දැන් අපි දැන් අපි කතා කරන ඔය කොන්ෂියස්නස් කියන එක තමයි අපි එක්තරා ආකාරයකට ඔය තියෙන හැම AI මොඩල් එකකටම අපි දෙන්න උත්සාහ කරන්නේ. දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කතා කරනවා AI වලින් පස්සේ දැන් ඔය AGI කියන. එතකොට AGI level එකට එනකොට උනත් අපි ඔය ඇති කරන්න try කරන්නේ ඕක. එතකොට අපි මිනිස්සෙක් ගත්තම මිනිස්සෙක්ගේ කතා කරන දේවල් තියෙනවා. අපි කන්සෙප්ට් එකක් තේරුම් ගන්න විදිහක් තියෙනවා. අපි මොන හරි දෙයක් අවබෝධ කරගන්න විදිහක්. එතකොට අපි ඔන්න ඔය කියන අවබෝධය කියන එක කොහොමද AI එකට දෙන්නේ, සිස්ටම් එකකට දෙන්නේ. ඒක අපි අර කියන්නේ දැන් ප්‍රෙඩික්ෂන් මොඩල් එකකිනුයි එතනිනුයි එහාට ගියාම ඒක පොඩි ලොකු වෙනසක් තියෙනවානේ. මිනිස්සෙක් අපිට කියන්නේ තාමත් අපිට අචීව් කරන්න බැරි ලෙවල් එක තමයි උතන. ඔය නිකන් අදහස් කරන්නේ නිකන් self aware තත්ත්වයක්. self aware තත්ත්වයක් එක්තරා ආකාරයකට. දැන් අපි ඒක තමයි ඇති කරන්න උත්සාහ කරන්නේ. මම මතකයි iRobot එකේ. iRobot එකේ වගේ. Transcend මතක ජොනි ඩෙප් ඉන්න මූවි එකේ තියෙන්නේ. අර මෝගන් ෆ්‍රීමන් මට කැරක්ටර් එක නම් මතක නැහැ. මෝගන් ෆ්‍රීමන් ගිහිල්ලා අහන්නේ Can you prove you're self-aware? කියලා අහුවාමනේ එතන ඊට පස්සේ උඹ අර මේ බල්ලා තියනවා නම් බල්ලා තියනවා. එතකොට ඔය තියෙන concept ඇත්තටම ගත්තම අපි සහ අපේ කාලේ අපි පොඩි කාලේ අපි බලපු එකක් තියෙනවා artificial intelligence. ඒ කියන්නේ අර emotional depth එක කියන එක AI වල අවශ්‍යතාවයක් කියලා මිනිස්සු පිළිගත්තේ නෑ මීට අවුරුදු 3-4කට කලින් වෙනකම්. හැබැයි දැන් වෙනකොට ඇවිල්ලා තියෙනවා මොකද මිනිස්සු ගත්තම මාර ඩිපෙන්ඩන්ට්. දැන් Google කියන්නේ ජීවිතයට රිප්ලේස් කරන්න පුළුවන් කියලා හිතපු දෙයක් නෙමෙයි. හරිද? ඒකෝට මිනිස්සෙක් මේ වෙද්දී අපේ අම්මලා අප්පච්චිලා වුණත් මං කියන්නේ ෆෝන් එකක් අතෙන් අල්ලපු නැති මිනිස්සෙට උනත් සිංහලෙන් chat GPT එකට ගිහිල්ලා සර්ච් කරලා අපිට උපදෙස් දෙන level එකට එන්න තරම්. හරිද? සමහරවිට ටයිප් කරන්න දෙයක්වත් නැහැ. ටයිප් කරන්න දෙයක් නැහැ. ගොඩක් වෙලාවට voice කරලා මොකක් හරි කරලා ඒකේ ක්‍රෙඩිබිලිටි යාලට අදාළ නැහැ. හැබැයි දැන් තියෙන මොඩල්ස් ගොඩක් දුරට ඒ දේවල් වලින් උනොත් සෑහෙන මහන්සිලා තියෙනවා. හැබැයි දැන් ඒ ලෙවල් එකට එන තරම් chat GPT වගේ එකක් අවුරුදු 3-4කදී කියන්නේ 3ක් වගේ පොඩි කාලයක් අපි 2022 ඉඳන් මේ වෙනකන් ගත්තොත් තමයි ඔය කියන දේවල් ගොඩාක් ඒවල් පත්තු උනේ අතරම කිව්වොත්. එතකොට මිනිස්සුන්ගේ ඔළුව වලට හරිම નિરાයාසෙන් Google වගේ හෙන giant කෙනෙක් රිප්ලේස් කරන්න බෑ කියපු giant කෙනෙක් රිප්ලේස් කරන ලෙවල් එකට. ඒ කියන්නේ ඒක significantly යාලගේ approach එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙච්ච level එකට AI කියන එක develop වුණා. බොහොම පොඩි කාලයකදී. සහ දැන් ඒකිනුත් එහාට ගිහිල්ලා දැන් මේ මාසේ තියෙන එක ඊළඟ මාසේ වෙනකොට අයින් කරන්න වෙන level එකට ඇවිල්ලා තියෙනවා. ලොකු projects දැන් Facebook ගත්තොත් එහෙම Facebook එකේ Metaverse project එක මතක ඇති. Metaverse project එක වෙනුවෙන් බිලියන ගාණක් පොඩි ගණන් නෙමෙයි ඩොලර් බිලියන ගාණක් ඉන්වෙස්ට් කරලා තිබ්බා. ඒ වෙනුවෙන් ලොකු plans තිබ්බා ඉස්සරහට ලොකු hires කරා. හැබැයි එකපාරටම overnight මොකද කරන්නේ අර project එක එහෙම් පිටින්ම ditch කරලා දානවා. වැඩක් නැහැ. හරිද? එතකොට ඒ වගේ approach එකක් ගන්න තරම් තියෙන ටෙක්නොලොජි එකේ වපසරිය වෙනස් වෙලා තියෙනවා. අපි ගත්තම අපි ඇඩැප්ටිබිලිටි එකට කියන්නේ අපි ඇත්තටම මේකට ඇඩැප්ට් කියන්නේ සෑහෙන අපි ඇඩැප්ට් වෙන්න වෙනවා. අපි ඒ කියන්නේ SME එකක් විදිහට ගත්තත් අපි සාමාන්‍ය කෙනෙක් විදිහට ගත්තත් අපිට අර තියෙන කන්වෙන්ෂනල් අප්‍රෝච් වලින් ගොඩාක් දේවල් අපි කරන හැම ෆීල්ඩ් එකකටම අදාළ දේවල් වලින් අයින් වෙන්න වෙනවා. දැන් ඕකට ආයේ හොඳටම හිට් වෙච්ච තව කාරණයක් කියන්නම් ෆ්‍රීලාන්සින් කමියුනිටි එක ලංකාව වගේ රටක් ගත්තොත් දැන් මම ගත්තොත් මම ගොඩාක් ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස් එක වැඩ කරලා තියෙනවා. හැබැයි මම වැඩ කරාට මම රටෙන් එළියට ගිහිල්ලා නෙමෙයි වැඩ කරේ. මම ඔක්කොම වැඩ කරේ මේ ලංකාවේ ඉඳන් කරපු ඒවා. සමහරක් දේවල් ලංකාවේ කට්ටියට ඇත්තටම අප්‍රෝච් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න වෙනවා. හැබැයි අපි හිතුවට ගොඩාක් ඔය මේ ලොකු ලෙවල් එකේ Fortune 500 කම්පැනිස් එක වැඩ කරන එක මහා අමාරු නෑ පොඩ්ඩක්. අමාරු නෑ. හරිද? මොකද ඔයා ඒවැ වර්ක්ෂොප්ස් වලට ඒ රටවල් වලට ගිහින් තියෙනවා. ඊළඟට ඒවැ එක්ස්පෝෂර් එක හම්බෙලා තියෙනවා. ඒ ෆොරින් කට්ටියත් එක වැඩ කරලා තියෙනවා. එතකොට මේක මේ මහා එකක් නෙමෙයි. හැබැයි ඔයාලට තේරෙන්නේ නැද්ද මේක නිකන් මේ කියන්නේ පැරලල් යුනිවර්ස් දෙකක් වගේ පොඩි එකක් තියෙනවා. එහෙම නැත්නම් පෝල ඔපොසිට් දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ කොමන් ලංකාවේ කොමන් සොසයිටි එකයි මේ ෆ්‍රීලාන්ස් කමියුනිටි එකයි මේ
මේකේ කියන්නේ මේ Fortune 500 හරි එළියට වැඩ කරන එළියත් එක්ක හොඳට වැඩ කරන කම්පැනි අතර මේ AI සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් දැනුම ගත්ත දැන් අපිට ඕක වුණා ගොඩක් වෙලාවට clients approach කරද්දී අපි local clients වගේම සමහරලාට පිටරට clients approach කරද්දී අපිට වෙච්ච ප්‍රශ්නයක් තමයි මේ AI කිව්ව ගමන් මිනිස්සු හිතන්නේ ChatGPT right නේ එතකොට ඔයා හිතන්නේ කොහොමද මේ පෝල ඔපොසිට් දෙකක අපි ඉන්නකොට කොහොමද මේ වැඩ ටික කරගෙන යන්නේ අපි ඉස්සරහට යන්නේ ඕකට ඇත්තටම ඒ කියන්නේ අපිට මිනිස්සුන්ට උගන්වන්න බෑ. ඒක තමයි අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ කෙනෙක්. දැන් අපි software වේවා AI related දේවල් tech related ඕන දෙයක් කරන කෙනෙක්ගේ එහා පැත්තේ expertise තියෙන කෙනා හිතන්නේ අපෙන් service එක ගන්න එන කෙනා ඒ expertise කියන අවබෝධයක් තියාගෙන එන්න ඕනි කියලා. හැබැයි කවදාවත් එහෙම වෙන්නේ නැහැ. එන ගානේ homework එකක්වත් කරන්න home එකක් එහෙමවත් කරලා එන කෙනෙක් නෙමෙයි. එයාට තියෙන්නේ බොහොම rough අර ඔළුවේ කැරගෙන නිකන් clouded idea එකක් විතරයි තියෙන්නේ. එන්න cloudy. අපිට ඒක ක්ලියර් කරන්න යාට බෑ. අපිට ඒක කියන්නේ ඇත්තටම ගත්තොත් මම අපි මේක ස්ටාර්ට් කරද්දී අපි මුලින් ෆේස් කරපු ඉෂුස් ගත්තම අපිට රීච් කරපු ක්ලයන්ට්ස් ලා ගත්තම අපි සමහරලාට පැය ගණන් ලෙක්චර්ස් දීපු පැය ගණන් අපි මේකේ pros and cons කියලා දීපු ඒකේ තියෙන ඉස්සරහට එන outcomes ලොකු plans හදලා දීපු clients ලා ඉන්නවා. හැබැයි එයා ඒකෙන් පික් කරන්නේ එයාට තේරෙන අර චූටිම කෑල්ලක් විතරයි. ඔව් මට මතකයි අපි මම ඒතකොට UK වල ඉතින් එතකොට අපි මතකයි හොටේලිය කෙනෙක් අපි කන්වින්ස් කරන්න කොච්චර try කරාද කියලා මේ නම කියන්න හොඳ නෑ එහෙම මිනිසුන්ගේ නම් කියන්න හොඳ නෑ නමුත් ඒ සීගිරිය පැත්තේ නේ හොටේලිය කෙනෙක්ට අපි මම හිතන්නේ පැය ගාණක් කන්වින්ස් කරා මේ කොහොමද එයාගේ මේ බොටල් නෙක් එකක් වගේ හිර වෙලා තියෙන මේ මනුස්සයා මම හිතන්නේ ඒ වෙනකොටත් 5 මිලියන් විතර ශ්‍රී ලංකන් රුපීස් වියදම් කරලා ඒ මනුස්සයාගේ සම්පූර්ණ රිටයර්මන්ට් සේවිං එකක් වියදම් කළා නමුත් එයා ගානත් අඩුවෙන් හොටෙල් රූම්ස් දෙනවා. නමුත් අපි ඊට වැඩිය හොඳ ප්ලෑන් එකකට කිව්වහම අර ඒක තේරුම් ගැනීම හරිම එතන ගැප් එකක් අපි දැක්කනේ. අපි එතකොට ටක් ගාලා අපේ අප්‍රෝච් එක වෙනස් කරා. නමුත් මට මතකයි අපි පැය දෙකක් විතර කන්වින්ස් කරන්න ගත්තා එයාට. පැය දෙකක් විතර කන්වින්ස් කරා. ඇත්තටම අනිත් බොහොම මං හිතන්නේ මේ සබ්ස්ටැන්ෂල් කොස්ට් එකකුත් නැති ප්‍රොජෙක්ට් එකක්. පොඩි ප්‍රොජෙක්ට් එකක් වුණාට ඒකේ අර අපි දෙන්න ගිය බෙනිෆිට් එක එයාට ෆීසිබල් නෑ ඒ අවස්ථාව වෙනකොට. එතකොට සහ ඒක දැන් මේ වෙලාවේ එළියට ආව නම් දැන් ඇත්තටම අපි ඒක අපි එහාට හිතලා ගත්තට දැන් SME එකක් ගත්තොත් හරිද අපි දැන් අපි සර්විසස් දෙන ඒරියා එකේ SMEs වලටනේ ගොඩක් වෙලාවට SME එකක් ගත්තොත් SME එකට ටෙක් අවශ්‍යතා ගොඩාක් තියෙන අය ඉන්නවා. හරිද? එතකොට ඒ කියන්නේ ටෙක් විතරක් නෙමෙයි මාකටිං ගත්තත් බ්‍රෑන්ඩින් ගත්තත් එහා පැත්තෙන් ගත්ත මේ හැම අවශ්‍යතාවයකටම අවශ්‍ය දේවල් ඉන්නවා. එතකොට බං ඕකේ උතන ગેප් එක මතුවෙන්නේ උතන නෙමෙයි. දැන් අර ඉස්සර මිනිස්සුන්ට ඔයගේ අවශ්‍යතාවයක් තියෙනවා කියන එක තේරුම් ගන්නවත් පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද ඔය ස්ට්‍රක්චර් කරගන්න පුළුවන් වටපිටාව හැදිලා තිබ්බේ කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් හරි එහෙම නැත්නම් ඒ ෆීල්ඩ් එකේ හිටපු එක්ස්පර්ටිස් තියෙන කෙනෙක් Tamanට හම්බුනොත් විතරයි. හැබැයි දැන් අපි ගත්තාම ChatGPT වේවා, Claude වේවා, මොන හරි Gemini වේවා, හෝ එක්ක YouTube වේවා, TikTok වේවා, ඉතිරි තියෙන සෝෂල් මීඩියා ගත්තත් ෂෝට් කන්ටෙන්ට් වලින් පවා මිනිස්සු ස්ට්‍රක්චර් කරලා තියෙනවා බිස්නස් එකක් කරන කෙනෙක්ට දේවල් හොයාගෙන දේවල් Tamanට ගොඩනගා ගන්න. දැන් Tamanට මාකටිං නම් ગેප් එක තියෙන්නේ. Tamanට ඒක අයිඩෙන්ටිෆයි කරන්න බැරි නම් Taman වෙනුවෙන් ස්ට්‍රක්චර් කරන්න හැමතිස්සෙම Taman පාවිච්චි කරන chat assistant Tamanට උදව්වක් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් එහෙනම් දැන් මම ලීගල් ෆීල්ඩ් එකේ ඉන්නේ ඉඳන් මම දකිනවා lawyers-ලා සෑහෙන එළියට ඇවිල්ලා ඒ විශේෂයෙන් TikTok වල මම දැකලා තිනවා ඒ කියන්නේ මිනිස්සුන්ට උපදෙස් දෙනවා. හොඳට ලීගලි කොහොමද කරන්නේ අපි කියමුකෝ contract law ගැන එහෙම නැත්නම් සාමාන්‍ය සිවිල් law ගැන Tamanට තියෙන rights මොනවද පොලිසියෙන් ඇල්ලුවොත් මොකද කරන්නේ. ඒක හොඳ මං හිතන්නේ ට්‍රෙන්ඩ් එකක් නේ. ඒක හොඳ ට්‍රෙන්ඩ් එකක්. එතකොට දැන් NDA එකක් වගේ ගැන අපි ආවොත් NDA එකක් ගැන අපි කතා කර හිටියා එක වෙලාවකදී. එතකොට මේ NDA එකක් ගැන ඇයි NDA එකක් වැදගත් වෙන්නේ? දැන් සමහර ලාවට ඕක යූස් කරන ඩිටරන්ස් එකක් වගේ. කියන්නේ බය කරන්න. එහෙම නැත්නම් ඔයාව කොන්ට්‍රැක්ට් එක බ්‍රීච් නොවී තියාගන්න ඒක ඩිටරන්ස් එකක් විදියට යූස් කරනවා. එතකොට එහෙම නෙමෙයි මේක තියෙන්නේ ඇත්තටම වින් වින් වෙන්න ඕනේ. අනිත් කියන්නේ ඔයා සර්විස් එකක් දෙන කෙනෙක් නම් ඔයාගේ ක්ලයන්ට්ව ප්‍රොටෙක්ට් වෙනවා සහ ඔයාගේ සර්විස් එක ප්‍රොටෙක්ට් වෙනවා. ඕකට තමයි බේසිකලි non disclosure agreement එකක්. එහෙම නැත්නම් NDA එකක් හදන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්කම මොකද්ද මේ SME community එකට හරි මේ manufacturer කෙනෙක්ට වෙන්න පුළුවන් ඊළඟට service provider කෙනෙක්ට වෙන්න පුළුවන් එහෙම නැත්නම් එහෙමත් නැත්නම් සාමාන්‍ය පොඩි client කෙනෙක්ට idea එකක් එක්ක ආවොත් අපි ගාවට ඇයි අපි practice කරන්නේ ඇයි NDA එකක්
ඒ කියන්නේ අපි කොන්ට්‍රැක්ට් එකේ අනිවාර්යෙන් ඇතුල් කරන්නේ ඇයි අපි NDA එක? ඒකට තියෙනවා ලොකුම ලොකු හේතුවක්. ඒ කියන්නේ දැන් ඉස්සර ඕක ඇත්තරම අපිට ඒක තිබ්බත් නැතත් එහෙම ලොකුවට අපිට දැනෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. හැබැයි දැන් ගත්තම අයිඩියාස් කියන ඒවා එක්සිකියුට් කරන්න පුළුවන් ලෙවල් එකට වටපිටාව හැදිලා තියෙනවා. ඒකත් හරිද? ඉස්සර ගත්තම අයිඩියාස් ඕන තරම් මිනිස්සුන්ට තියෙනවා. හැබැයි එක්සිකියුට් කරන්න ඒකට තියෙන වටපිටාව අඩුයි. දැන් උදාහරණයක් ගමු කෝඩින් දැනුමවත් එහෙම නැත්නම් මොනවත් කිසිම දෙයක් කරන්න බැරි කෙනෙක් ඉන්නවා. හැබැයි එයාට තියෙනවා කියන්නේ කෙලින්ම තනිකරම සම්පූර්ණයෙන්ම out of the world තියෙන අයිඩියා එකක් තියෙනවා කියලා හිතන්නකො. හරිද? හැබැයි දැන් ඔය අයිඩියා එක ඔහොම දුන්නා. දැන් හිතන්නවා මේ ලෝකේ කිසිම එලිමන්ට් එකකින් ඔය වැඩේ කරන්න බැරි තත්ත්වයක තියෙන අයිඩියා එකක් වුණත් chat GPT එකට හරි එහෙම නැත්නම් මේ Gemini එකට හරි මොකක් හරි තියෙන LLM එකකට දීලා ක්‍රියේටිව් ආන්සර් එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඒක ඒකෙදි තියෙන ප්‍රධානම වැදගත්කමක් තමයි මිනිස්සු ගොඩක් දෙනෙක්ට නැති එක කේපබිලිටි එකක් තියෙනවා ගොඩාක් LLMs වලට. ඒක තමයි concepts map කරන්න පුළුවන්. ඒ mapping කියන හැකියාව මිනිස්සු අතර තියෙන බොහොම අතලොස්සකට විතරයි. ඒ තියෙන්නේ ගොඩක් entrepreneur කෙනෙක්ට, හොඳ innovator කෙනෙක්ට එයාලට තියෙනවා ගැලපෙන්නේ නැති subject areas දෙක තියෙන concept එකතු කරලා එයාලට අවශ්‍ය එකට bridge කරගන්න පුළුවන්කම. එතකොට ඔය හැකියාව දැන් සාමාන්‍ය පොඩි idea එකක් තියෙන මිනිස්සෙට පහසුවෙන් දෙන්න පුළුවන් LLM එක තියෙන creativity කියන aspect එකකින් හින්දා. හරිද? එතකොට ඔය creative nature එක ගත්තා මේ ළඟදි මම දැක්කා research paper එකක් මේ publish වෙලා තිබ්බා. creativity කියන එක අර human aspect එකෙන් එහාට ගිහිල්ලා කියලා. දැන් AI වල approach එක ගත්තම ඒකට කරපු හොඳ රිසර්ච් එකක් තිබ්බා ගොඩාක් අයගේ තිබ්බ මේවත් එක්ක අරගෙන ඒක එක බොටල්නෙක් එකක් තියෙනවා අපි ඒක වෙන වෙලාවක කතා කරමු. හැබැයි මේ ක්‍රියේටිවිටි කියන එක දැන් AI ගොඩාක් වෙලාවට සර්පාස් කරන මේ කියන්නේ අපි ඒක එහා පැත්තට ගිහිලා තියෙනවා කියන එක තියෙනවා සාමාන්‍ය මිනිහෙක්ට මේ කම්ප්‍රෙහෙන්සිබල් ලෙවල් එකෙන් එහාට. හරිද? එතකොට දැන් ඔන්න ඔය හේතුව හින්දා මිනිස්සුන්ගේ තියෙන අයිඩියා එකක් වෙන වටේ තියෙන දෙ කියන්නේ ඉස්සර කරන්න බෑ කියලා හිතපු එකක් වුණත් මිනිස්සෙක් නිකන් හරි මේක කරන්න පුළුවන්ද කියලා අරකට ගිහිල්ලා අහලා බලන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අර වගේ NDA එකක්. ඔව් අනිත් එක ගොඩක් වෙලාවට දැන් ඔයාලා LLM පාවිච්චි කරලා තියෙනවා නම් දැකලා ඇති එන ආන්සර්ස් මාර ඔප්ටිමිස්ටික් ආන්සර්ස් තියෙන. කවදාවත් ඒ කියන්නේ අපි අර බලහත්කාරයෙන් බෲටල් දේවල් එළියට ගන්න ට්‍රේන් කරේ නැත්නම් අපි data set එක ඒ විදිහට මහන්සි කරේ නැත්නම් අපි chat එක ඒ විදිහට හැසිරුවේ නැත්නම් by default AI මොඩල් එකක් ගත්තොත් කතා කරද්දී එන ඔප්ටිමිස්ටික් දේවල් කවදාවත් බෑ කියන්නේ නැහැ. උඹ වැරදි කිව්වොත් තමයි උඹට ආයිත් වැරදි වැරදි කියන එක. අර හැමතිස්සෙම අර මේ කියන්නේ human first approach එකක් කියන්නේ. කියන්නේ අපි ඉන්නවා නම් අපි තමයි හරි කියන එක ඔළුවේ තියාගෙන තමයි හැම මොඩල් එකක්ම යන්නේ. ඒකට හේතුව තමයි අර මිනිස්සු කැමති මොකද්ද කියන්නේ අර positive මේ කියන්නේ positively තමන්ව පිළිගන්නවා නම් තමයි කැමති reject වෙනවට කැමති නෑ නේ කවුරු. එතකොට ඔය approach එකකින් ඉඳලා කරන්න බැරි idea එකක් වුණත් කරන්න බෑ කියලා direct කියන්නේ නෑ. මේක මේ මට උනත් මතකයි අපි ඉතින් මාස 6කට කලින් කරන්න බැරි දේවල් ගොඩක් දැන් අපි කරනවා. ඔව්. ඒ කියන්නේ අපේ ලොකු ටීම් එකක් යූස් කරන්නේ නැතුව ස්මෝලර් ටීම් එකක් යූස් කරලත් අපි කරනවා. සමහරවිට අපි දෙන්න තුන් දෙනා එක්කව වෙලා අපි සමහරවිට මාස 6කට කලින් අවුරුද්දකට කලින් කරන්න බැරි දේවල් බ්‍රේන්ස්ටෝම් කරලා අපි ඊළඟ දවසේ ප්‍රොටෝටයිප් එක හදලා දීපු ඕන තරම් අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අර මේ NDA එකේ වැදගත්කම තියෙන මේ ප්‍රොටෙක්ට් වෙන්න ඕනේ. එහෙමනේ. අනිවාර්යයෙන්. මොකද දැන් අයිඩියාස් කියන ඒවා ඉස්සර අහක යන්න පුළුවන් ඒවා. දැන් අයිඩියා කියන එකකට වටපිටාව හැදිලා වැලියු එකක් ඇවිල්ලා තියෙන හින්දා හැමතිස්සෙම මේ වැලියු එකට ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකක් හදන්නම වෙනවා. හරිද? ඒ අවශ්‍යතාවයේ දැන් අර වෙනදාට වඩා මතුවලා තියෙනවා. මොකද දැන් අද ඔයාගේ තියෙන අයිඩියා එක දැන් වටපිටාව හැදිලා තියෙන හින්දා හෙට අයිඩියා එක දැනගත්ත කෙනාට හෙට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ආය අවුරුදු ගණන් මාස ගණන් බලන් ඉන්න දෙයක් නැහැ. ඔයාට වඩා එයාට ප්‍රෝටෝටයිප් එක ගන්න හැකියාව තියෙනවා නම් එයාට ඒක පිළිබඳව ටෙක්නිකල් නොලෙජ් එක පොඩ්ඩක් හරි තියෙනවා නම් අයිඩියා එක ගත්තා ඕවර්නයිට් ප්‍රෝටෝටයිප් එකක් කරා. ප්‍රෝටෝටයිප් එකක් කරලා සල්ලි තියෙන කෙනෙක් ඕකට MVP එකක් හදා ගන්නවා. ඒ කියන්නේ මේ minimum viable product එක. ඔව් අපි ඒකක් අපි ක්‍රියේට් කරගන්නවා. MVP එකක් ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ ඔතනිනුත් චුට්ටක් තව සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් ඕක ටෙස්ටිං ෆේස් එකට ගෙනිහිල්ලා ඊළඟට ඕක හොඳ ප්‍රොඩක්ෂන් ලෙවල් එකට ගේනවා. හරිම ඒ කියන්නේ ඔය මුළු සයිකල් එකට මාසයක් ඇති. ඔව්. මාසෙකදී ඔය ඔක්කොම කරන්න පුළුවන්. කළා ලොන්ච් එකකුත් කරන්න පුළුවන්. ලොන්ච් එකකුත් කරන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක ෆේල් වෙන සාර්ථක වෙන එක වෙනම දෙයක්. හැබැයි දැන් අර ඔයාට තිබ්බ සරල අයිඩියා එක වෙන කිසිම ප්‍රොටෙක්ට් වෙන්න තැනක් නැහැ. ඔයා දැන් අපේ කම්පැනියට ඇවිල්ලා ඔයාගේ අයිඩියා එක පිච් කරා. අපි කොහොමද ඔයාට ගැරන්ටි කරන්නේ අපි මේ අයිඩියා එක මැප් කරන්නේවත් නැහැ කියලා වෙන ක්ලයන්ට් කෙනෙක්ට. ඔව්.
අපිට දැන් ඔයාගෙන් ආපු කියන්නේ ඉනිෂියලි ආපු අයිඩියා එකක් ඔයාව NDA එකකින් අපි ප්‍රොටෙක්ට් කරේ නැත්නම් ඔයා දන්නේ නැත්නම් අපි හැමතිස්සෙම NDA එකක් එන හැම ක්ලයන්ට්ම පුෂ් කරන්න ප්‍රධාන හේතුවක් තමයි ඕක. හරිද? ඒ වගේම තව ඕකේ තව පැත්තකුත් තියෙනවා. දැන් සමහරලාවට ඒ ගේන අයිඩියා එක සමහරලාට half bake අයිඩියා එකක් වෙන්න පුළුවන්. හැබැයි ඕක knowledge එක තියෙන මිනිස්සෙක්ට හවු වුණොත් ඕක යාගේ කෑල්ලකුත් දාලා මේක ලොකු කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වරිම viable feasible lucrative product එකක් විදියට. අනිවාර්යෙන්. එතකොට ඔය හැම එකටම ඒ කියන්නේ ප්‍රොටෙක්ෂන් එකක් ඔයාලට තියෙන්න ඕනේ. හරි කොන්ට්‍රැක්ට්ස් තියෙන්න ඕනේ. හරි පේටන්ට් දානවා නම් පේටන්ට් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. දැන් කම්පැනියක් විදියට අපි දෙන සර්විස් එකක්. අනිවාර්යෙන්ම. ඒක ඒ කියන්නේ ඒක ඇත්තටම අපේ කම්පැනියෙන් විතරක් නෙමෙයි ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එකේ ටෙක්නොලොජි වේවා සර්විස් වේවා මේ එතනින් එහාට ගියාම මැනුෆැක්චරින් පැත්තට වේවා දැන් ඕක ගොඩාක් ඔය NDS වේවා කන්සෙප්ට් අයිඩියාස් කියන ඒවා ගොඩාක් ප්‍රොටෙක්ට් උනේ ඇත්තටම ෆිසිකල් ලෙවල් එකේ ප්‍රොඩක්ට්ස් වලදී තමයි ගොඩාක් ඕක මේවා උනේ. පස්සේ එතනින් එහාට ගියාම IPs ගැන කතා කරන්න ගත්තේ ගොඩාක් ඔය ක්‍රියේටිව් දේවල් සම්බන්ධව මීඩියා රිලේටඩ් දේවල්. ගොඩක් ඕක ඔය දැන් අපි කියමු මියුසික් ඉන්ඩස්ට්‍රි එකේම ඕක හොඳට ප්‍රැක්ටිස් වෙනවා. දැන් කියන්නේ වර්තමානයේ ගත්තාම ඒක හොඳටම ප්‍රැක්ටිස් වෙනවා අපි දකින. දැන් මං කියන්නේ මේ අනිත් ඒවටත් මේ වැලියු එකම දෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඒ අපි කියන්නේ Tamanට තියෙන අයිඩියා එකක් අනිවාර්යෙන් ප්‍රොටෙක්ට් වෙන්න ඕනේ. එතකොට මං හිතන්නේ ලංකාවේ අනපනත් ගෙනල්ලා තියෙන සෑහෙන්න. එතකොට ඒවට තියෙන ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකේ කැපැසිටි එක ඔල්රෙඩි ලංකාවේ තියෙනවා. එතකොට ඒකත් එක්ක අපිට මේ DA සේවා හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒකත් එකක් අනිත් එක තමයි අර ඇග්‍රීමන්ට් එකකට කොන්ට්‍රැක්ට් එකකට NDA එකකට ලීගලි ඉන්වෝල්ව් වෙන කිසිම දෙයකට මිනිස්සුන්ට තියෙන බය නැති වෙන්න ඕනේ. ඇත්තටම ඒ කියන්නේ අපේ ලීගල් බොඩීස් එක පුදුම බයක් මිනිස්සුන්ට තියෙන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකකට සයින් කරන්න පට්ට බයයි. දැන් ඔයාලට කොන්ට්‍රැක්ට් එකක් තේරුම් ගන්න මහා සංකීර්ණ නෑ. බර වචනයක් තිබ්බත් ඕකම ඔයා දන්න ඔයා හැමදාම පාවිච්චි කරන ChatGPT එක මොකට හරි අප්ලෝඩ් කරලා ෆොටෝ ටිකක් ගාලා ෆොටෝ ටිකක් අප්ලෝඩ් කරලා ඕක ලේ ටර්ම්ස් වලින් කියන්න මේක සරලව මේ ගල්යුගේ මිනිහෙට්ට කියන්න කියලා කිව්වා නම් ඇතිනේ නේ. ඔව් එහෙම කිව්වා නම් ඔයාට ඕකේ ක්ලෝසස් වල තියෙන හැම එකක්ම හොඳම පැහැදිලිම විදිහට ගන්න පුළුවන්. ඒකේ pros and cons බලන්න පුළුවන්. ඔයාගේ පැත්තෙන් ඔයාට කවුන්ට් ආගියු කරන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. ගොඩාක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. අන්දෙක් වගේ එක සැරේ අස්සම් කරන්න නැතුව වෙලාව අරගෙන Tamanට තමන්ගේ ලෝයත් එක්ක ඕක කතා බහ කරලා ඒක කරගන්න ඕනේ තරම් දැන් අවකාශයේ අවස්ථාව තියෙනවා. ඒ පැත්ත හැදිලා තියෙනවා. ඒ ලෝය කෙනෙක් ඉන්නෝල් නොවුනත් තමන්ගේ ලෙවල් එකෙන් තමන්ට ඕක දැන් කිසිම අපහසුයක් නැතුව තේරුම් ගන්න පුළුවන්. තමන් මොකක් වෙනුවෙන්ද මේ අස්සම් කරන්නේ මොකටද මේක කරන්නේ කියලා. එතකොට ඔය වටපිටාව අනිවාර්යෙන්ම මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්ඩස්ට්‍රි එක as in මේකේ ටෙක්නොලොජි ගෑවෙන හැම දෙයක් අස්සටම හරිම ස්ට්‍රක්චර්ඩ් විදිහකට ඇතුළට ගේන්න ඕනේ. එක විදිහකට ඒ කියන්නේ solid structured විදිහකට අස්සකට ගේන්න ඕනේ. එතකොට දැන් මේ ටෙක්නොලොජි කියන එක අනිවාර්යෙන්ම දැන් ෆිසිකල් ලෙවල් එකේ තියෙන බිස්නසස් වේවා ඕක ඇත්තටම ඒ කියන්නේ ඒ හැම එකක්ම දැන් ටෙක්නොලොජි ඩ්‍රිවන් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ෆිසිකල් වේවා ඩිජිටල් වේවා ඕන එකක් හැමතිස්සෙම ඒ කියන්නේ මේ ඩිජිටල් එන්වයරන්මන්ට් එකේ නැති දෙයක් තියෙන විදිහක් නැති ලෙවල් එකකට ගෙනල්ලා තියෙනවා. ඒක ආර්ට් එකක් වේවා කන්සෙප්ට් එකක් වේවා Tamanට හිතන අඩුම ගානේ හිතට එන හිතලුවක් පවා හැම එකක්ම ඩිජිටලයිස් වෙලා තියෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හරිද? ඒ ගවර්න්මන්ට් එකත් දැන් ඒක පුෂ් කරගෙන යනවා. ලංකාව පරක්කුයි ඇත්තට. අපේ රීජන් එකේ ඉන්දියාව වගේ රටවල් ගත්තහම ගොඩාක් අපිට ඉස්සරහින් ඉන්නවා. ඒ වගේම දැන් අපි දැක්ක අපි රීසර්ච් කරනකොට අපේ ටීම් එකත් එක්ක අපේ ලක්ෂණ මතක ඇති අපේ රීසර්ච් බොඩි එකත් එක්ක කියන්නේ අපේ වෙනම රීසර්ච් ටීම් එකක ඉන්නවා කම්පැනි එක ඇතුලේ. එතකොට ඒ කට්ටියත් එක්ක රීසර්ච් කරනකොට අපි දැක්ක එකක් තමයි EU zone එක. මේ වෙද්දී කරගෙන වේගෙන් ඩිජිටලයිස් කරගෙන 2027 26 වෙද්දී 27 වෙනකොට යාළුවා මම හිතන්නේ ඉවර වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්ය කරලා තියෙන එක. කියන්නේ ඔයාට ඉන්වොයිස් එකක්වත් ඩිජිටල් නැතුව ඉෂුව කරන්න බෑ. view zone එකේ. ඒ කියන්නේ ඒක මේ පෙට්ටි කඩයක් වේවා, මේ 5 star hotel එකක් වේවා, සුපර් මාකට් එකක් වේවා. එතකොට අපේ සමහර හොඳ conglomerates ඒවා ප්‍රැක්ටිස් කරනවා. මම දැකලා තියෙනවා දැන් මම උනත් පුද්ගලිකව කැමති නෑ මේ පේප් එකක් අරගෙන ඕක අරගන්න. දැන් මම කැමති මගේ ඊමේල් එකට හරි මගේ SMS එකට එනවා. දැන් ওই ටික අරගෙන ChatGPT හරි මොකක් හරි LLM එකකට දාලා වගේ financials ටික හදාගන්න පුළුවන් බොහොම ලේසි. නේ මම කියන්නේ ඒ ගානට එන්න ඕනේ. නේ දැන් තාම ලංකාවේ වොලට්ස් ටික තාම ඇවිල්ලා නැහැ. එතකොට දැන්
මම පිටරටක ඉන්නකොට කවදාවත් වොලට් එකක් ඔයා වුණත් තරන් යන්නේ නැහැ. ඔයා ෆෝන් එක අරන් යනවා එච්චරයි. ඒකට අනිත් ඔක්කොම දැන් චීනේ වගේ ගත්තොත් දැකලා ඇති පාම් එකට ඒක එන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ තරම් එහෙම නැත්නම් වාගේ රෙටිනා එකට ඒක දීලා තියෙන්නේ. ඉතින් ඒ තරම් සොෆිස්ටිකේෂන් එකකට ගිහින් තියෙනවා. මම දන්නේ ඒක කොහොමද ඒ කියන්නේ මම ඒක ගැන හදාarලා නැහැ. නමුත් ඉතින් අපිත් ටට්ටක් ගාලා ඒව මූව් වෙන්න ඕන. ඔව් ඒ කියන්නේ වැඩේ තියෙන ඔක අර ඔකේ අපේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒක ඇත්තටම දැන් මේ වෙනකොට බැරි කමක් තියෙන විදිහක් නැහැ. හරිද? දැන් අපිට තියෙන්නේ ඔය මම ලොකුම අපේ තියෙන ඕක අප්‍රෝච් කරන්න බැරි හේතුව දැක්කේ ඕවා ක්‍රියාත්මක කරන ඒරියා එකේ තියෙන අයගේ ඒක පාවිච්චි කරන අයගේ අතර ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඕකේ ප්‍රැක්ටිකල් යූසේජ් එක තියෙන මිනිස්සු මේ ඔයකේ නීති සම්පාදනය කරන තැන්වල පොලිසිස් හදන තැන්වල ඇත්තටම නැති තරම් ඉන්න අය ගොඩාක් අවුට්ඩේට්. හරිද? එතකොට ඒ කියන්නේ තරුණ අය හිටියත් ගොඩක් වෙලාවට තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන අය තමයි වැඩිපුර ඕක ඉන්නේ. හරිද? ප්‍රැක්ටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් යන අයගෙන් හරි එහෙම නැත්නම් එතනින් පිට අයගෙන් එන ඒවා හරි ලංකාවට පොලිසිස් ක්‍රියාත්මක වෙනකොට හරි පොලිසිස් හැදෙනකොට හරි අනිත් රටවල් වල ඒවා ක්‍රියාත්මක වෙලා ඒ වගේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් හම්බ වෙච්චා. හරිද? ඔයාලට මතකද අපි මේක එක්තරා බැංකුවකට කියලා බොහොම ලංකාවේ චිර ප්‍රසිද්ධ බැංකුවකට ගිහිල්ලා අපි ෆයිනෑන්ෂල් සොලියුෂන් එකක් ඇහුවාම ඒක බ්‍රාන්ච් මැනේජර් දැනන් හිටියෙත් නෑ. එයා හිතුවේ මේ අපි ඔන්ලයින් බැංකින් සොලියුෂන් එකක් ඉල්ලනවා කියලා. මතකද ඒක? ඔව්. පස්සේ අපිට වෙනම එක්ස්ප්ලেইন කරන්න උනා අපිට ඕනේ මේකයි කියන එක. අපි US වල අපේ කම්පැනි රෙජිස්ටර් කරලා ඒ ටික කරගෙන යද්දි අපිට කොච්චර පහසු වුණාද ඒක අනිත් තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි අපේ US රෙජිස්ට්‍රේෂන් එක අපි සම්පූර්ණයෙන් ඉවර කරගන්න අපිට මෙහි ඉඳලා කරන්නත් අපිට සතිය උපරිම දවස් 10ක් ගිය ඔක්කොම බැංක් account හදලා tax registration ඔක්කොම ටිකත් එක්ක කරලා ඒ ටික කරගන්න අපිට දවස් 10කදී මුළු මාරස්මුත් අපි කවුරුත් එහෙ ඉඳලත් නෙමෙයි අපි ඔක්කොම මෙහි එහෙම ඉඳලත් ඒක කරගන්න පුළුවන් වටපිටාව හැදිලා තියෙනවා. හරිද? ඔක්කොම ඔන්ලයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ලංකාව ඇතුලේ අපිට බැංකු accounts දෙකකින් ගණදෙනුවක් කරන්නත් අපි සෑහෙන මහන්සි වෙන්න ඕනේ කෝපරේට් level එකේ ගණදෙනුවක් යනවනේ. හරිද? එතකොට ඒ කියන්නේ ඒකට සමහරක් වෙලාවට බැංකු අතරේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදිලා තියෙනවා. හැබැයි බැංකු අතරවත් ඒක ගැන අවබෝධයක් නැහැ. හරිද? ඒ ගැප් එක ලොකුවටම තියෙන තියෙනවා. සහ තාම මට තේරෙන්නේ අපි ගොඩාක් තාමත් පේපර් බේස් මේක මේ හැමකම කොල්ල ගොඩවල් පුරව ගන්න එකනේ කරන්නේ මේක මන් දන්නේ ඇයි කියලා. ඒ කියන්නේ තාම ඒ කියන්නේ ඩිජිටල් කරන්නේ නැත්තේ මේක. තව ටිකක් අපි එහාට යන්නේ නැත්තේ. තාමත් අපි අස්සම් කළා. දැන් එක බැංකුවකට ගියාම මතකද කිව්වා සීල් එකේ ඩොට් එක නැත්තේ. ඇයි මං අහන්නේ මෙච්චර ෆස් කරන්නේ. හැබැයි මෙහෙමයි. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ අනිත් දැන් ඕක ඉස්සරහින් ඔහොම තියෙද්දි අනිත් පැත්තෙන් තියෙන සයිබර් සිකියුරිටි වල ප්‍රශ්නයක්. ඒකේ ලොකු ගැප්ස් තියෙනවා. ඔය ඔක්කොටමත් වඩා බං එක පැත්තකින් හේතුවක් තියෙනවා. දැන් අපි ඕක හැමතිස්සෙම ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ අපේ බැංකින් සෙක්ටර් එකට වේවා ගවර්න්මන්ට් එකට වේවා කියනවා. හැබැයි එහා පැත්තේ ඉන්නේ බං තාම ඕවට ඇඩැප්ට් වෙච්ච නැති ඕවා තියෙනවා කියලාවත් දන්නේ නැති බිස්නස් කමියුනිටි එක. හරිද? දැන් අපි පොඩි වෙන්ඩර් කෙනෙක්ට ගත්තාම පොඩි වෙන්ඩර් කෙනෙක්ව ඩිජිටලයිස් කරන්න නම් අපි ඒ පොඩි වෙන්ඩරට ඩිජිටල් ඇස්පෙක්ට් එක ගැන from scratch කියලා දෙන්න. හරිද? අපි ඔය දේවල් ඩිජිටල් එක පැත්තට ගෙනාවට අපිට paper base ඔය කියන තරම් පහසුවෙන් එක පැත්තකින් අයින් කරන්නත් බෑ. ඒක අසාධාරණයක් නෑ. නමුත් ලෝකෙත් එක්ක අපිට යන්න වෙනවා නේද? ඔව් ඒකට කරන්න තියෙන එකම දේ තමයි අපේ ගවර්න්මන්ට් එක පැත්තෙන් අර පැත්ත පැරලලි හදන ගමන් අනිත් පැත්තෙන් SMEs ඩිජිටලයිස් කරන්න දේවල් policies ඒ වටපිටාව හදන්න ඕනේ. විශේෂයෙන්ම පොලිසි වලටත් වඩා awareness කියන එක එන්න ඕනේ ඔය අස්සට. දැන් ඒකට ලොකු වටපිටාවකුත් හැදිලා තියෙනවා awareness හදන්න. මං හිතන්නේ දැන් අතේ ෆෝන් එකක් තියෙන මිනිස්සෙක් ඉන්න ෆෝන් එකක් නැති මිනිස්සෙක් ඉන්නවා කියලා. TikTok app එක හරි YouTube හරි Facebook හරි පාවිච්චි කරන්න. මං කියන්නේ ඒක ඔක බැරි කමක් නෙමෙයි. බැරි කමක් නෑ. ඒ වුණාට ඒවා ඇත්තටම අපිව තාම යුටිලයිස් කරන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එකක් අපේ රට ඇතුලේ හැදිලා නෑ කියලා මම හිතනවා හොඳ විදියකට. දැන් හැදෙන්න මං හිතන්නේ ලොකු ආරම්භයක් අරගෙන තියෙනවා. අලුත් ගොඩක් දේවල් එක try කරනවා. හැබැයි ඒක තව ටිකක් මං හිතන්නේ තව ගොඩාක් ඒක efficiently කරන්න ඕනේ. ඒකට හොඳ priority එකක් දෙන්න ඕනේ. අඩුම ගානේ අපිට අවුරුදු 2-3ක් ඇතුළතදීවත් අපිට අඩුම ගානේ එහා පැත්තේ අපේ තවත් බැරි එකක් තියෙනවා language barrier එක. ඒකත් දැන් සෑහෙන අඩු වෙලා තියෙනවා. ඒ වුණාට තාමත් අපිට තියෙනවා අපි ඉස්කෝලේ යන කාලේ ගත්තොත් අපි අවුරුදු 13ක් 14ක් දිගටම ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අද වෙනකන් මිනිස්සෙට හරියට ඒ language එක පාවිච්චි කරන්න අපි වුණත් මං කියන්නේ අපි ගත්තත් එහා පැත්තෙන් ගත්තම ඒකේ gaps තියෙනවා. language එක barrier එක තියෙනවා. ඒක අපිට අපේ ඉතිහාසෙවත් අපේ දේවල්වත් language එකක් එහා පැත්තේ අපි වෙන මිනිස්සෙක් එක්ක communicate කරනවා නම් පොදු භාෂාවක් අපිට පුළුවන් අනිවාර්යයෙන්. හරි.
එතකොට ඔය ගැප් එක තියෙන එකත් ඇත්තටම දැනුම සම්ප්‍රේෂණය වෙන්න ලොකු බාධාවක් වෙලා තිබ්බා මේ වෙනකන්. දැන් ඒක ඔය chat GPT වේවා. ඒ කියන්නේ අපිට අර මිනිස්සෙට තේරෙන විදිහකට පැහැදිලි කරන්න පුළුවන් ලෙවල් එකේ මාධ්‍යයක් හැදිලා තියෙන හින්දා AI සැලකිය යුතු මට්ටමකට ඩෙවලොප් වෙලා සිංහල ලැන්ග්වේජ් එකෙන් අදාළ කාරණා සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙන හින්දා පොඩි SME එකක් වේවා. හරිද? පොඩි වඩේ විකුණන කරත්තයක් වේවා. ඒ මිනිස්සයාට chat GPT එකට ගිහිල්ලා අහලා මට ඇයි බිස්නස් ප්ලෑන් එක අවශ්‍යතාවයක් තියෙන්නේ, මට ඇයි මාකටිං ප්ලෑන් එකක් තියෙන්න ඕනේ, මට ඇයි TikTok channel එකක් තියෙන්න ඕනේ, ඔය කියන දේවල් වලට උත්තරයක් හදලා එයාට ඒක එක්සිකියුට් කරන්න පුළුවන් ලෙවල් එකට, කාගේවත් මැදිහත් වීමක් නැතුව පුළුවන් ලෙවල් එකට ඒක ගේන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. හොඳ උදාහරණයක් මම කියන්න, මම හරිම ලස්සන මාකටර් කෙනෙක් දැක්කා මේ පිටකොටුවේ දැකලා තියෙනවද දන්නේ මේ පහුගිය දවස්වල වයිරල් කිය කන්ටෙන්ට් එකක් තිබ්බා. මේ අර මේ කියලා කියන්නේ අර හොරලෝසන මොට්ටම පුදුම මම මේ දේවල් කොහොමද කරේ කියන එක ඔන්න ඔය ලෙවල් එකේ යුනික් අප්‍රෝච් එකක්. ඒක යුනික් අප්‍රෝච් එකක් තිබ්බා මේ හරි ලස්සනයි. ඒ කියන්නේ බලන්නත් ආසයි. මං කියන්නේ ඒ ලෙවල් එකේ පාරේ ඉන්න වෙන්න කෙනෙක්ට TikTok වල හෙන වයිරල් යන කන්ටෙන්ට් එකක් වෙන. කවද්ද මිනිස්සේ රුපියල් 500 ඔරලෝසුවක් අතන්ට ගිහිල්ලා ගත්තේ සාමාන්‍ය කියන්නේ එහෙම මාස් මාකට් එකක් පිටින් ඉන්න කෙනෙක්ට ඕඩර්ස් අරන් දෙන්න තරම් පුළුවන් ලෙවල් එකට හැදෙන්න. හරිද? පාරේ ඉන්න වෙන්න කෙනෙක්ට ඒ ලෙවල් එකට පිටකොටුවේ මාකට් එක ගේන්න තරම් අපේ සෝෂල් මීඩියා ඉතිරි තියෙන දේවල් ප්‍රබලයි නම් ඇයි අපි ඒවා ලොකු ලෙවල් එකකින් ඔක පාවිච්චි කරන්නේ නැත්නම් අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දියුණු කරන්නේ? හරිද? ඔන්න ඔය ගැප් එක තමයි අපි ඇත්තටම ඇඩ්‍රස් කරන්න ඕනේ. ඒක සහ මේ අපි අර පොසිටිව් ස්ටාර්ට්අප් කල්චර් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ හොඳට නර්චර් කරන කල්චර් එකක් තියෙන්න ඕනේ. දැන් තාමත් අපි කියන්නේ මේ ස්ටාර්ට්අප් කිව්වහම මේක මේ කොළඹට හරි එහෙම නැත්නම් මේ බොහොම මේ නාගරික සමාජයකට එහෙම නැත්නම් එලීට් එකට විතරක් පදනම් වෙච්ච එකක්. දැන් තාම කට්ටිය දන්නේ බූට් ස්ට්‍රැප් කරලා කොහොමද කරගන්නේ. අපි උනත් බූට් ස්ට්‍රැපින්. තාමත් අපි බූට් ස්ට්‍රැප් අපි තාම බූට් ස්ට්‍රැප් අපි ඉන්නවා සහ සීඩ් ෆන්ඩින් යන ෆන්ඩින් යන ෆන්ඩින් ඔපචුනිටි වෙන්චර් කැපිටලිසම් ගැන ඔය වචන විශේෂයෙන් ඔය වචන පාවිච්චි වෙන ස්ටාර්ට්අප්ස් තියෙනවා. ස්ටාර්ට්අප් එකක් කිව්වම තාම අර හරිම පොෂ් කමියුනිටි එක ස්ටාර්ට්අප්. ඔව්. ඒක වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ නැහැ. අපි ඕනේ තරම් දන්නවා. ඒ කියන්නේ හොඳ ඉන්වෙස්ටර්ස්ලා එළියේ ඉන්නවා ඉන්වෙස්ට් කරන්න බලාගෙන. හැබැයි ඕකේ ඔය ගැප්ස් ටික හරියට අයිඩෙන්ටිෆයි කරගෙන හදලා නැහැ. ඒක නිකන් හරිම මේ නිකන් අර අපි කියන්නේ ටැබූ ඒරියා එකක තියෙන එක. තරහ කට්ටියකට තමයි මේක තේරෙන්නේ. මට බය මේක කරන්න. නමුත් මම කියන්නේ මේ මිත් එක බින්දින්න ඕනේ. මේක ඩීමිස්ටිෆයි කරන්න ඕනේ. ලංකාවේ අපි හැමදාම කතා කරනවා වගේ අපි බලාපොරොත්තුනේ මේ රජයේ ඉන්නේ පොලිසි හදන්න බිස්නස් කරන්න නෙමෙයි. රජයේ ඉන්නේ පොලිසිස් හදලා මිනිසුන්ව ඒක රට එක පැත්තකට ගෙනියන්න. ඒක මොන ආණ්ඩුවාවත් ඒක තමයි ආණ්ඩුව වගකීම. ඒකට අපි ඔන්ටර්ප්‍රෙනියර්ස්ලා හරි අපි බිස්නස් ඕනර්ස්ලා හරි අපි කරන්න ඕනේ ඇත්තටම මේ යුනිට්ස් ගොඩනගා ගන්න ඕනේ. කියන්නේ තමන්ගේ ගෙදර බිස්නස් යුනිට් එකක් කරන්න ඕනේ. එතකොට මේ වගේ චූටි මේ මයික්‍රෝ නැත්තම් ඒ වගේ චූටි කර්මාන්ත ශාලා හරි මොනවා හරි මේ ඔන්ටර්ප්‍රෙනියර්ස්ලා බිහි වෙන්න. රයිට්. එතකොට රටක් විදියට ඩිමාන්ඩ්ස් හැදෙනවා. ඒක සප්ලයි චේන් එක හැදෙනවා. හැමෝටම මොකක් හරි තියනවා. දැන් අපි ඕනේ තරම් කතා කරනවා පැසිව් ඉන්කම් ගැන. අපි මං හිතන්නේ එළි වෙනකන් කතා කරලා ඇති පැසිව් ඉන්කම් සෝසස් ගැන. තාම ලංකාවේ මිනිස්සු සේවිංස් කියලා දන්නේ උපරිම දන්නේ FD එකක් දාන එකක්. එහෙම නැත්නම් සේවිංස් account යුනිට් ට්‍රස්ට් ගැන දන්නේ නැහැ. වැඩි මොනොත් ගෝල්ඩ් හදයි. ගෝල්ඩ් හදලා ඉතින් කරයි. ඒකත් කරන්නේ. හරි. එතකොට ඒ වගේ මං කියන්නේ මේ ෆයිනෑන්ෂල් දේවල් එළියට එන්න ඕනේ. සමහර ලාවට බැංකින් සෙක්ටර් එකත් මේකට වක් කියන්නේ. බැංකින් සෙක්ටර් එක මොකද අපේ තියෙන්නේ කමර්ෂල් බැංක්ස් ඩිවලොප්මන්ට් බැංක්ස් නෑ. එතකොට මිනිස්සු බලනවා ඇයි මෙච්චර ලෝන් එකක් ගන්න අමාරු. නමුත් අපේ බැංකින් සපෝට් ස්ට්‍රක්චර් එකක් නැහැ හරියට මිනිසුන්ට එහෙම මේ ලෝන් දීලා එහෙම කරන්න. එතකොට සෑහෙන්න මේ කොලැටරල්ස් තියන්න ඕනේ. අපි වුණත් අපිට වුණත් ඕක ඕන තරම් අත්දැකලා තියෙනවනේ. කියන්නේ අපි කැපිටල් එක රේස් කරන්න කොච්චර අමාරුද කියලා. ඒ කියන්නේ අපි මේ බූට්ස්ට්‍රැප් එකක අපි තාම ඉන්නේ. එතකොට ඒවා තියෙනවා. එතකොට මේ ඩිවලොප්මන්ට් බැංක්ස් එන්න ඕනේ. දැන් මම තාම කල්පනා කරන්නේ කොච්චර කරත් බැංක් මැනේජර් මත හරි රීජනල් මැනේජර් මත හරි නම් මේ ඔයාට ලෝන් එක දෙන එක තීරණය වෙන්නේ ඒක හරිම කිසිම ට්‍රාන්ස්පරන්සි එකක් නැති මහාම මේ මහා සබ්ජෙක්ටිව් දෙයක් නේ මේක. අනිවාර්යයෙන්. දැන් අපි ගත්තොත් වෙන රටවල ඔයාට ක්‍රෙඩිට් ස්කෝර් එකක් තියෙනවා. රයිට් මේ ලංකාවේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් ක්‍රිබ් එකකට ගියා කියන්නේ නිකන් මලගම වගේ නේ එතන. ඒ මිනිස්සයාට
එතනින් එහාට ගොඩේමක් නෑනේ ඒවා ඇයි ඇඩ්‍රස් කරන්න නැති සහ අපිට ඒ ක්‍රෙඩිට් සිස්ටම් එකට කිසිම ට්‍රාන්ස්පේරන්සි ගන්න කියන්නේ අපි දන්නේ අපේ පැත්තේ අපි බැංකුවකට ගිහිලා ඒ හරහා බලන්න ඕනි ඒක අපේ ක්‍රෙඩිට් සිස්ටම් එක අඩු වැඩි කරගන්න හරි අපි ඒ කියන්නේ අපි ක්‍රෙඩිට් ස්කෝර් එක අඩු වැඩි කරගන්න හරි හොඳ එස්ටැබ්ලිෂ් වෙච්ච සිස්ටම් එකක් තියෙන්න ඕනේ. ඔව් ඒක ට්‍රාන්ස්පේරන්ට් වෙන දෙපැත්තටම පේන්න ඕනේ. මම රිටර්න් වෙන චෙක් එකක් ලිව්වොත් ඒ කියන්නේ අගරු චෙක් පතක් ලිව්වොත් හරි ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක බහිනවා. ඒක end of the world නෙමෙයි හැබැයි. මොකද බිස්නස් කියන්නේ උඩ යනවා පල්ලෙ යනවා උඩ යනවා පල්ලෙ යනවා. දැන් හිතන්නකෝ අපිට කොවිඩ් එකට මුහුණ දුන්නා. අපි එතකොට ගොඩාක් බිස්නසස් වලට කොවිඩ් එකෙන් ලොකු ඉෆෙක්ට් එකක් වුණා. එතකොට ඔයා 2019 හොඳට කරන් ආපු එක්කෙනෙක් නම් එතකොට ඔයා 2021 වෙනකොට ඔයා වැටුණා නම් දැන් එයාව ක්‍රිබ් එකට යන එක එකක්. ඒක පැත්තකින් තියන්නකෝ. නමුත් එයාට සෙකන්ඩ් chance එකක් නැද්ද? එතකොට ලංකාවේ කොතනද ඒ සෙකන්ඩ් chance එක තියෙන්නේ? මම හිතන්නේ ඔබ පර්සනලිම අත්දැකීම් ඔව් පර්සනලි අත්දැකීම් දෙක. කියන්නේ බිස්නස් කියන්නේ නගිනවා වැටෙනවා බහිනවා නගිනවා ඒ වගේ එකක්. එතකොට කොහොමද සෙකන්ඩ් chance එක තියෙන්නේ? එතකොට ඒ වගේ එතකොට ඒකට හරි ධෛර්යයක් තියෙන රොක් බොටම් ගිහිල්ලා උඩට එනවා කියන්නේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. එතකොට ඒක අත්දැකලා අන්තිමට ඒක අර ඉමියුන් එකක් ගන්නට එනවනේ. එතකොට මං කියන්නේ මේ කල්චර් එක හැදෙන්න ඕනේ. රටක් විදියට අපි ඉස්සරහට යන්න නම් මේ ස්මෝල් ටු මීඩියම් ඒ ඔන්ටර්ප්‍රෙනර්ස්ලා මං කියන්නේ මයික්‍රෝ ලෙවල් ගෙදර කඩයක් කරන එක නර ඔයා උදාහරණයකට ගත්තා වගේ වඩේ කඩයක් කරන එක නා ඔල්ලෝසු විකුණන පිටකොටුවේ ස්ට්‍රීට් වෙන්ඩර්ගෙන් මේගොල්ලන්ට වැලියු එකක් එන්න ඕනේ මේගොල්ලන්ට කැපිටල් රේස් කරන්න පුළුවන් වෙනවා මේගොල්ලන්ට ඕනනම් ඊළඟට ඒ ඔල්ලෝසු ටික දාලා ඔන්ලයින් මොකද ඊකොම් වෙබ් එකක් හදන්න පුළුවන් නේ දැන් ඒ ස්ට්‍රක්චර් දැන් තාම ලංකාවේ මේ Shopify එහෙම නැහැ නේද Shopify එහෙම කරන කට්ටිය ඉන්නවා නැත්තේ නැහැ මේ ඒ වුණාට දැන් අපි ගත්තම අපිට දැන් ඇත්තටම ගොඩක් මාර්ග චුට්ට ඇරගෙන එනවා සහ එක හේතුවක් තිබ්බා අපේ ෆ්‍රීලාන්සින් කමියුනිටි එක ඒවා එතනින් එහාට ක්ලාසස් කරන අය ගොඩාක් ඒවා තියෙනවා අපි ඒ දේවල් ගැන කතා නොකරෙමු මේ ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අර ෂෝට් කට් හොයාගෙන යන්න පුරුදු වෙච්ච જાතියන් ඉතින් අපි ඒ හින්දා අර පොඩි කම්මැලිකමකුත් තියෙනවා ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට අපි තියෙන ඒක අපිට ලීගල් බොඩිස් හැදිච්ච නැති හින්දා තමයි ඇත්තට මේ දේවල් සිද්ධ වුනේ. ලීගල් බොඩිස් හැදිච්ච නැති හින්දා අපි මේ ලූප් හෝල්ස් අස්සෙන් යන්න ගිහිල්ලා කවදාරි දවසකට හැමදාම ලූප් හෝල් වතුර යන හිලක් තියෙනවා නම් හැමදාම වතුර යනකම් ඕක කම්පැනි වුණත් බල ඉන්නේ නැහැ. ඕක වහලා දානවා. ඒකත් ඉතින් එක්තරා විදිහක බිස්නස් ප්‍රැක්ටිස් එකක්. ඒ කියන්නේ තියෙන ලෝ එකේ ලූප් හෝල් එකක් අරගෙන ඒක ප්ලේ කරන එක ඉතින් ඒක තම තමන්ගේ හැකියාව විතර. ඒක හරි. මේ ඉතින් ඔය වගේ දේවල් හින්දා අපිට සමහරක් අර කට්ටිය ඉතින් කියනවා මොකක්ද අර eBay එකේ කොස්කොල විකුණලා කියලා අපිට eBay කියලා ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. ඔය ගොඩාක් ඒවා කියනවා ඉතින් එක එක කට්ටිය. හැබැයි ඉතින් දැන් අපිට වඩා ලොකු ඔය විදිහේ කණී දේවල් කරන රටක් තමයි ඉන්දියාව. ඉන්දියාව පාකිස්තාන ඒ වගේ කමියුනිටි එකකට ගියාම එයාලා අපිට හිතා ගන්න බැරි සමහර ස්මාර්ට් සොලියුෂන්ස් හොයා ගන්නවා තියෙන ප්‍රශ්න වලට. ඒ දේවල් අර එළියෙන් බැලුවම හිතෙනවා මේ මොකද්ද හරි يعني වෙන හොර මගෝඩි වැඩම තමයි මේ කරන්න කියලා. හැබැයි ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ මගෝඩි වැඩක් කරලා තියෙනවා නම් කොහෙන් හරි ඉන්නවා එක්කෙනෙක්. ඔව් කොහෙන් හරි අපි සවුත් ඒෂියන් රීජන් එකේ කවුරු හරි ගෑවෙනවා. අපි එක්ක ලංකාව එක්ක ඉන්දියාව පාකිස්තානේ බංග්ලාදේශය ඔය ගත්තම ලස්සන රෙපියුටේෂන් එකක් තියෙන ඔය වගේ දේවල් වලට. හැබැයි ඒ වගේම තමයි ගොඩාක් දේවල් වලට තියෙන මම හිතන්නේ ඒක කියන්නේ හරි රෙපියුටේෂන් එක අපසෙට් තමයි. නමුත් ඒකේ පොඩි ඉනොවේටිව්නස් එකක් අනිවාර්යයෙන්. ඒ මොකද දැන් ඔය ගත්තාම ගොඩාක් ඒ වගේ තියෙන සොලියුෂන්ස් හැදෙන්න හේතුව එතනින් එහාට ඒ ලූප් හෝල්ස් වහලා අපිව ස්ට්‍රික් කරන එක නෙමෙයිනේ කම්පැනි කරන්නේ. දැන් කම්පැනි හරි මොකක් හරි ඔය තියෙන ඒකෙන් එහා පැත්තේ මේ පාඩුව අත්විඳින කෙනා හැමතිස්සෙම කරන්නේ මේ පාඩුව ඒ කියන්නේ ඒ පාඩුව තියෙන ඒ කියන්නේ එයාලා අත්විඳින්න හේතු වෙච්ච කාරණේට එයා හැමතිස්සෙම කවදාවත් එයාලා ඉන්දියන් කමියුනිටි එක ඩිච් කරන්නේ නැහැ කරන්න බෑ මොකද ලංකාව ලෝකෙන් ලොකුම මැජොරිටි ඉන්න දැනට මැජොරිටි ඉන්න එක ඒක පාස් කරලා ගියාම ඔව් එතකොට ඒගොල්ලෝ එහෙම කරන්න බෑ එතකොට දැන් chat gpt ගත්තොත් ලොකු සබ්ස්ක්‍රිප්ෂන් වලට යන්න බැරි වුණාම මිනිස්සු කරේ VPN දාලා වෙන ඒ වගේ ඒගොල්ලෝ සොලියුෂන් එකක් හදාගත්තා හැබැයි දැන් chat gpt එක එකට කරේ ඒව දාලා රිස්ට්‍රික්ට් කරපු එක නෙමෙයි යාලා chat gpt go එක ඉන්ට්‍රොඩියුස් කරා go එක ඉන්ට්‍රොඩියුස් කරාම $5 වලට ගන්න පුළුවන් වුණා මම කියන්නේ ඒක තමයි බිස්නස් එකක් විදියට කරන්න ඕනේ දැන් ලංකාවේ එක මම මේ නෙගටිව්ම පැති කතා කරන්නේ නෙමෙයි මම කතා කරන්නේ අර ප්‍රොබ්ලම්ස් අයිඩෙන්ටිෆයි කරගන්න දැන් අපේ ලංකාවේ වෙන එකක් තමයි දැන් මට මතකයි කොවිඩ් කාලේ පොල් රොටි කට්ටිය බූරුමස් එක පොල් රොටි දැම්මාම ඊට තව මීටර 100කින් ඉස්සරහින් බූරුමස් පොල් රොටි ඊට පස්සේ තව කිලෝමීටරයක් යහගෙන එහෙම නැතුව අර මිනිස්සුන්ට තිබ්බන් නිකන් පොඩි ෆලූඩා ෂොප් එකක් දාන්න අර
ඌරු මස් එකයි මේකයි යන නේ ඒ වගේ කියන්නේ එහෙම අර මික්ස් ඇන්ඩ් මැච් වෙන එකක් දාන්න පුළුවන් දැන් ඒකට බං එක හේතුවකුත් දැන් අපේ ගමේ හොඳම උදාහරණය ඒවා දන්නවා දැන් ඒ කියන්නේ පළතුරු කඩේ මේ පැත්තේ දාලා නම් ඒකේ හොඳට බිස්නස් තියෙනවා නම් ඊට ඉස්සරහනොත් දාන්නේ පළතුරු කඩයක්. ඒ මොනසෙර පුළුවන් එළවලු කඩයක් දාන්න අර පළතුරු ගන්න එක්කෙනාට මේව කරන්න. එහෙම නැත්නම් ලේසියම කරන්න පුළුවන් ජූස් බාර් එකක් දාන්න එක. අර යාගේ කියන්නේ කුණු වෙච්ච ඒවා නෙමෙයි සාමාන්‍යයෙන් තනි ඉකෝසිස්ටම් එකක් අස්සරේ ඒකයි දැන් අපි ඕක හැමතිස්සෙම කතා කරනවා. අපි අපේ ඔළුවෙත් ඕක දුවනවා. ඒ කියන්නේ කම්පැනියක් විදියට ඔය ඉකෝසිස්ටම් එක ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන්ටත් වැඩ කරන ක්ලයන්ට්ස්ලත් එක්ක ගත්තොත් අපි හැමතිස්සෙම ඒක ඉන්ඩස්ට්‍රි එක ඩොමිනේට් කරන්නේ කොහොමද කියන එක අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා හැමතිස්සෙම. ඒ කියන්නේ යා ඉල්ලන විෂන් එකට එහා ගිය විෂන් එකක් අපි හැමතිස්සෙම දෙන්න බලනවා. මම හිතන්නේ අපේ සක්සස් ස්ටෝරි එකෙත් තියෙන්නේ තමයි කියන්නේ අපි අර මුල් කාලේ අපි ගත්ත පාඩම් වලින්ම තමයි ඔය තමයි මේ අවුරුදු මම හිතන්නේ ඔව් දෙකක් විතර තිස්සේ ගත්ත පාඩම් වලින් ඉගෙනගෙන ඒ කියන්නේ හොඳ ලර්නින් කර්ව් එක ගිහිල්ලා අපි ඉගෙන ගත්ත ඒවාෙන් අපි දැන් දන්නවා ක්ලයන්ට් කෙනෙක්ව කන්වින්ස් කරන්නේ කොහොමද ක්ලයන්ට් කෙනෙක් කොහොමද අපි කියන්නේ අපි ඒකට කියන්නේ අත් දෙකෙන් අල්ලලා නේද පොඩි බබෙක්ව ගේනවා වගේ ඇවිද්දලා ගේන්නේ ඇතුළට කොහොමද ඒවා කන්වර්ෂන්ස් කොහොමද අපි කරගන්නේ ඒවා අපිට දැන් දන්නවා. නමුත් අපිට ඕක ලොකු කාලයක් ගියා ඔය ටික හරියට අර ෆයින් ටියුන් කරගෙන අර සින්ක්‍රොනයිසේෂන් එකක් හදාගන්න. එතකොට ඒවත් එක්ක බැලුවාම අර මේ හැම එකම අර ඔය ටිකට රිස්ක් එකක් ගන්න ඕනේ නේ ජීවිතේ කියන්නේම රිස්ක් එකක් නේ. ඉතින් අපි කියන්නේ ජීවිතේ ඔය අපි පොඩි කාලේ ඉඳන් ඔය රිස්ක් කරන් තියෙන හින්දා අපි ඔක දන්නේ. එතකොට ඒ ජීවිතය කියන්නේ ඒවා හිතන්නේ බෑ. දැන් ඉතින් බිස්නස් එකක් කරන කෙනෙක් රිස්ක් එකක් නැතුව කවදාවත් බිස්නස් එක පටන් ගන්න නැහැ. ඉතින් බිස්නස් එකක් අයිඩියා එකක් තියෙන කෙනෙක් වුණත් ඒ කියන්නේ ඇත්තටම ගත්තම යාලට අර තියෙන මැජොරිටි එකත් එක්ක යන්න බැරි කෙනෙක් තමයි බිස්නස් එකක් පටන් ගන්න. ඒ කියන්නේ එකම ස්ට්‍රක්චර් එකේ එකම සයිකල් එකෙන් එතනින් එළියට පැනපු කෙනෙක් තමයි හැමතිස්සෙම බිස්නස් එකක් හරි එතනින් එහාට Tamanට දෙයක් ගොඩනගා ගන්න කරන්නේ. එතනිනුත් එහාට සොසයිටි එකෙන් සම්පූර්ණයෙන්ම අයිසොලේට් වෙලා දෙයක් කරන්න හිතාගත්ත කියන්නේ අර උඩුගම් බලා පීනන මිනිස්සෙක් තමයි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ. අනිවාර්යයෙන්. හරිද? එතකොට ඒ ඔන්ටර්ප්‍රෙනර් ඔය වචනෙත් පොඩ්ඩක් හරියට ගලප ගන්න ඕනේ. තමන්ගේ පරම්පරාවෙන් බිස්නස් ඇවිල්ලා මොකක් හරි එකක් කරපු උන් ඔන්ටර්ප්‍රෙනර් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම. හරිද? ඒතකොට ඔන්ටර්ප්‍රෙනර් කියන්නේ මොකක් හරි ව්‍යවසායකයෙක්. එහෙම නැත්නම් මිනිසුන් මේ කියන්නේ මේ ગેප් එකක් අඳුරගෙන ඒ ગેප් එකට ඇඩ්‍රස් කරපු මිනිස්සු. ඒකෙන් රැකියා අවස්ථා ගෙනපු එක්කෙනෙක්. ඔතන බං ඔය ગેප් එක අපේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ කියන්නේ දැන් අපි ලංකාව ගත්තම ලංකාවේ ගවර්න්මන්ට් බොඩි එකක් වේවා බැංකින් සෙක්ටර් එක වේවා අනිත් හැම එකටම තියෙන ප්‍රශ්නේ අපි බිස්නසස් වෙනුවෙන් ඔප්ටිමයිස් සෑහෙන දුරකට. හැබැයි අපි ඔන්ටර්ප්‍රෙනර්ෂිප් වෙනුවෙන් ඔප්ටිමයිස් වෙලා නැහැ. අපේ සිස්ටම් එකවත් අපේ ෆ්‍රේම්වර්ක්ස්වත් මිනිසුන්ගේ ආකල්පවත් ඒ කියන්නේ සොසයිටි එක ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් පිළිගන්න විදිහවත් ඒක මං හිතන්නේ තාම අපි ලංකාව වගේ රටක් ඒකට ඔප්ටිමයිස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා ලංකාව ඇතුලේ අපි ගත්තම ඒ කියන්නේ ව්‍යවසායකත්වය කියන වචනේ ඒකත් හරියට අර AI වගේ තමයි බස්වර්ඩ් එකක් වෙලා තියෙන්නේ. AI කියන්නේ AI නම් ChatGPT වගේ. AI නම් ChatGPT දැන් AI කියන වචනේත් ඇත්තටම බස්වර්ඩ් එකක් වෙලා තියෙන්නේ. ඉතින් අරකට අර ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බං ඔය ලෙවල් එකේ තියෙන දෙයක් තමයි දැන් අපිට ඕක කෑලි වලට කඩන්න වෙලා තියෙනවා. චූටි ව්‍යවසායකත්ව කියන්නේ එන පතරංග මාතෘකාව. හරිද? සහ ඒක තියරිටිකලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒක හරිම එක එක්කෙනාට ගොඩාක් ආවේනික දේවල්. සමහරවිට ව්‍යවසායකත්වය උගන්නන මිනිස්සු ටොපියක්වත් විකුණුක් මිනිස්සු නෙමෙයි. තියරියෙන් දන්නවා ව්‍යවසායකත්වය ගැන. ඇත්තටම ගත්තොත් ඔය බිස්නස් තියරිස් ව්‍යවසායකත්ව තියරිස් හැදෙන්නේ කවුරු හරි කෙනෙක් ප්‍රැක්ටිකලි කරාට පස්සේ. හරිද? එතකොට ඊට පස්සේ කියන්න පුළුවන් මෙයා මේ තියරිය තමයි ෆලෝ කරේ මේ සෙන්ස් ලෝ එක තමයි මේ තියෙන්නේ අරකයි මේකයි කියලා. සමහරවිට මේ කරන එකාට no idea. එතකොට හැබැයි දැන් අර දැන් ඔය තියරිස් දන්න කමියුනිටි එකයි නොදන්න ඇත්තටම ඕක ප්‍රැක්ටිස් කරන කමියුනිටි එකයි එතකොට ඒ කමියුනිටිස් දෙකට සේවා සපයන අය අතර ලොකු ගැප්ස් තියෙනවා. එතකොට ඕක මේ ෆුල්ෆිල් වෙලා නැති හින්දා තමයි ඇත්තටම අර ඔය දැනට අපිට බැරි වෙලා තියෙන්නේ අපේ සර්විසස් අදාළ පුද්ගලයන්ට හරියට ඩිලිවර් කරන්න. හරිද? ඒවට හරියට මිලක් නියම කරන්න. ඒ මිල මිනිස්සු පිළිගන්න කැමති වෙලා නැත්නම් ඔන්න ඔය හේතුව හින්දා. ඇත්තටම දැන් අපි ගත්තොත් අපිට ලොකු ප්‍රශ්නයක් ඉස්සර තිබ්බ එකක් තමයි මේ අයිඩියේෂන් එක මිල කරන්නේ කොහොමද? කියන්නේ ඒක මිනිස්සු හිතන්නේ ඕනෙක් කෙනෙක්ට අයිඩියා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක අයිඩියා එකක් ආපු පළියට මේක විලක් දෙන්න ඕනේ නැහැ කියලා. නමුත් දැන්
එහෙම නෙමෙයි මේ අයිඩියා එකක්කුත් ඒක ක්‍රියේටිව් විදියට අලුත් විදියට out of the box හිතන එකත් වැලියු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. අපිට දැන් ඕක ප්‍රශ්නයක් නැහැ ලංකාවෙන් එළියට ගියා. ඒක අනිවාර්යෙන් අයිඩියේෂන් එක ඒකෙන් පස්සේ එන ස්ටෙප්ස් ටික අපි පිවිසින් හදාගත්ත ස්ට්‍රක්චර් එක යන හින්දා ඒක වැලියු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. එළියේ මාකට් එකට. නමුත් ලංකාවේදී ඕක පොඩ්ඩක් අමාරුයි. ලංකාවේදී අමාරු වෙන හේතුව තමයි දැන් මම පොඩි උදාහරණකින් ඔය කතාව කියන්නම් එතකොට තේරෙන්නේ ඔක. දැන් අපි හිතමු අපිට මොන හරි හදා ගන්න ඕනි තියෙනවා අපි හිතමු තලගුලි උදාහරණයක් ගමු. තලගුලි හදන පොඩි තියෙනවා පොඩි වෙන්ඩ කෙනෙක් ඉන්නවා. එයා තලගුලි ගෙදර මට්ටමින් හදනවා. හරිද? එතකොට එයා තලගුලි හදනවා නම් දැන් එයාගේ තලගුලි ප්‍රොඩක්ට් එක එයාට ඩිජිටල් මාකට් එකට ගේන්න අවශ්‍යතාවය තියෙනවා. හරිද? දැන් එයාට ඕනි දැන් එයා දන්නවා මේක ඩිජිටලි විකුණන්න පුළුවන් ක්‍රමය තියෙනවා. අපි හිතමු උදාහරණයක් විදිහට එක්ක Facebook ad campaign එකක් ගහලා හරි එහෙම නැත්නම් මේක එතනින් එහාට අපි වෙබ්සයිට් එකක් ගහලා e-commerce site එකක් හරි එහෙම නැත්නම් අපි හිතමු product එකක් විදිහට හදුවා නම් ඒක එතනින් ගෙනියන්න හරි තියෙනවා. දැන් එයාට ඔය rough idea එක තියෙනවා. දැන් මෙයා කාවද කන්සල්ට් කරන්න ඕනි ඉස්සෙල්ලාම. දැන් කොහොමද ඔයා මෙයා මේක දැන් ඔබ නම් තලගුලි විකුණන මනුස්සයා දැන් තලගුලි වෙන්න නම් ඔබ දැන් තියෙන දේවල් ඉදිරිය නිකන් ඔබ හිතලා කියපන් බලන්න මොනවද ඔබ ඉස්සෙල්ලාම කරන්න කියලා නිකන් ඔබ ගොඩක් මොනවද දන්නේ නැහැ කියලා හිතලා කියපන් මම ඉතින් තලගුලි විකුණනවා නම් ඊළඟට ඉතින් ඊට පස්සේ බාන්න ඉතින් තලගුලි ෆැක්ටරියක් දාගන්න තමයි හරි මම කියන්නේ මේක ලොකු අයිඩියා එකනේ අපි හිතමුකෝ දැන් පොඩි මට්ටමේ ඉන්න ව්‍යාපාරිකයෙක් නම් හරිද ඉස්සෙල්ලාම එයාට තියෙන අයිඩියා එක දැන් අපි යනවා නම් දැන් තලගුලි විකුණන එක්කෙනාට ඊළඟට එයාගේ අයිඩියා එක ඔළුවේ තියෙන මාකට් එකට ගේන්න නම් තලගුලි විකුණන එක්කෙනාව රීච් කරන්න එක්කෝ මාකටිං ඇඩ් කැම්පේන් කරන කෙනෙක්. ඔව් ඒකයි. හරිද? එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකක් හදන software development company. හරිද? තලගුලි කාර්යයට හරිද? ඊට එහෙමත් නැත්නම් එතනින් එහාට ඌට logo design කරන හරි packing කරන හරි ඔය වගේ කට්ටිය. හරිද? ඒගොල්ලෝ තමයි pitch කරන්නේ. ඔය හැමෝගෙම තියෙන්නේ ඔය කෑල්ල වෙනම අයිඩියා එක විතරයි. දැන් software e-commerce හදන එක දන්නේ නැහැ. මේක කොහොමද එහා පැත්ත බ්‍රෑන්ඩින් කරන්නේ මේ කියන්නේ මේකේ බ්‍රෑන්ඩින් වල අවශ්‍යතාවය ගැන උන්ට ලොකු අයිඩියා ගන්න නැහැ. උන්ට රෆ්ලි ජෙනරික් අයිඩියා එක තියෙනවා. එතකොට එතනින් එහාට ගියාම බිස්නස් ගත්තම මේ කියන්නේ බිස්නස් ප්ලෑන් එකක් දෙන එක දන්නේ නැහැ. උන්ට දෙන්න පුළුවන් තියරිටිකලි උන්ට මාස 6ක KPI සෙට් කරලා ඔක්කොම කරලා දෙන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිකල් ලෙවල් එකේ අරු කරන එකාගේ උතනදී ඕක දන්නේ නැහැ. මෙන්ටර්ෂිප් දෙන එක දන්නේ උන්ට එහා පැත්තේ ඉඳන් මෙන්ටර්ෂිප් දෙන්න විතරයි. ඔය හැමෝගෙම චූටි අවශ්‍යතා ගොඩක එකතුවකින් තමයි අරයාගේ ඇත්ත කෝ අවශ්‍යතාව ඉෂ්ට සිද්ධ වෙන්නේ. කියනවා කියන්නේ මේ තලගුලි හදන මේ ස්මෝල් වෙන්ඩට යන්න පාත් එක තාම ක්ලියර් කට් නැහැ. ක්ලියර් කට් නැහැ. එයා ගියොත් එහෙම මේ දැන්ට තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ හරි මේ දැන්ට තියෙන පාත් එකේ එයාගේ ඊළඟ අවශ්‍යතාවය වෙනුවෙන් එයා හිතන දේ වෙනුවට බොහොම ජෙනරික් මාකට් එකේ තියෙන දෙයක් තමයි එන්නේ. ඔව් ඒක අතික්‍රමණය වෙච්ච අවස්ථා තියෙනවා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට ලොකුම හේතුව තමයි දැන් ඔයාලා ගත්තොත් හොට් සී හැමහාලා ඇති දැන් ගත්තොත් එයාලට සෝෂල් මීඩියා ඒවා තියෙනවා. එතකොට ඔය වටපිටාව හැදෙන්න දැන් ඔය ටිකක් හොඳ ලොකුවට ගිය බ්‍රෑන්ඩ් එකක් නේ හරිද? ඒගොල්ලොත් එහෙම මහා එහෙම බිස්නස් දැනුමක් තියෙන මිනිස්සු නෙමෙයිනේ හරිද? හැබැයි එයාලා ඒ වටපිටාව හදාගෙන මේ ඒ කියන්නේ ඒ වටපිටාව එයාලට ඇප්‍රෝච් කරන්න දේවල් හදාගන්න අයිඩියාස් මේ හොඳට මේ කියන්නේ ස්ට්‍රක්චර් කරගන්න වටපිටාව එයාලට තියෙනවා এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක හම්බ වෙලා තියෙනවා හරිද එතකොට එතනින් එහාට පල්ලෙහාට ගියාම මේ එතනින් එහාට මේ පහලට ගියාට පස්සේ අපිට දැන් ඔය හම්බ වෙන අර වගේ මං කිව්ව වෙන්න කෙනෙක් ගත්තොත් එයාට තියෙන හරිම ක්ලවුඩි අයිඩියා එකක් මොකක්ද කරන්න කියන එකවත් දන්නේ නැහැ එතනින් එහාට තියෙන්නේ ඇත්තටම සරල මම තලගුලි හදලා විකුණනවා. ඒකනේ කියන්නේ. එතකොට ඒක එළියට කොහොමද දෙන්නේ? ඒකේ මාකට් එක කැප්චර් කරන්නේ කොහොමද? ඔව් එතකොට මේ පළවෙනි කන්සල්ටේෂන් එක යාට හම්බ වෙන්න ඕනේ යාගේ ක්ලවුඩි තියෙන අයිඩියා එක ස්ට්‍රක්චර් වෙන කෙනෙක්ගේ. එහෙම නැතුව යාට මාකටිං විකුණලවත්, ඒ කියන්නේ යාට ඇඩ් කැම්පේන් එකක් විකුණලවත්, සොෆ්ට්වෙයාර් සොලියුෂන් එකක් විකුණලවත් නෙමෙයි. පළවෙනියටම යාට කරන්න ඕනේ මොකක්ද කියන එක කියන්න පුළුවන් මනුස්සයෙක්. දැන් ඔයාලට මතක ඇති අපිට ෆ්‍රාන්ස් වලින් ආපු ඇන් කොහොම ක්ලවුඩි අයිඩියා එකක් තිබ්බේ මුලදී. අපිට ඒක ස්ට්‍රක්චර් කරලා දෙන්න අපිට පුළුවන් වුණා. ඒකට ඒකින් තමයි ආදත් අපිත් එක්ක ඉන්නේ. ඔන්න ඔය ෆේස් එකේදී තමයි අර අයිඩියාස් කියන එක. ඒ කියන්නේ අපි ඇත්තටම ගත්තම ලාවට විෂන් එකක් තියෙන මිනිස්සෙට මේක යන්න පුළුවන් දුර මොකක්ද කියන එක පෙන්වන්නේ. ඔන්න ඔය කෑල්ලේදී තමයි අයිඩියා එකක් මිල කරන්න පුළුවන් කෑල්ල. හරිද? ඒ අයිඩියා එක Tamanට තියෙන අයිඩියා එකට ඇත්තටම වැලියු එකක් තියෙනවා කියන එක අරයට දැනෙන අවස්ථාව තමයි උතන.
ඕක ක්ලියර් කරන එක තමයි ඇත්තටම අපි අර කියන්නේ අයිඩියා එකට මිලක් තීරණය කරන්න අපි කරපු පළවෙනි රාජකාරිය. හරිද? එතකොට මම හිතනවා අපි ඒකට දැන් හොඳ පාත් එකක් හදාගෙන තියෙනවා. ස්ටෙප්ස් පහකින් විතර ඔව් අපි දැන් ස්ටෙප් ඇත්තටම කිව්වොත් අපි ස්ටෙප්ස් 7ක ෆනල් එකක් හදලා තියෙනවානේ. එතකොට ওই ෆනල් එක ඇතුලේ අතන්ට ආවම එතනින් එහාට අර සර්විසස් ඔක්කොටම අවශ්‍යතාවය අනුව කඩන්න පුළුවන්. ඔයාට ඒ සර්විස් එක අරන් ඔයාට සමහරවිට කැපිටල් එක රේස් වෙනකන් අර පාර්ට් එක අපෙන් අරගෙන ඉතනින් නවතින්නත් පුළුවන්. ඔයාට ඊළඟ එකට කැපිටල් එක හදන ගන්න. නමුත් ඔයාගේ අයිඩියා එක ඒක මේ සම්පූර්ණ වර්කින් මේ මොඩල් එකක් හරි ප්‍රොටෝටයිප් එකක් හරි මේක වැඩ කරන දෙයක්. ඔයාගේ මේ අදහස එහෙම නැත්නම් ඔයාගේ ආසාවෙන් බලන් හිටිය එක වැඩ කරන, ඒ කියන්නේ මේ ලෝකේ පැලවෙච්ච දෙයක්. මේ ලෝකේ පැල කරපු දෙයක් බවට පත් කරලා ඉවරයි. ඉතින් අර ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හදද්දී අපි ඇත්තටම මං හිතනවා අපි ක්ලයන්ට්ුයි අපි අතර රිලේෂන්ෂිප් එක වගේම අපෙන් එහාට ගියාම ලොකු B2B රිලේෂන්ෂිප් එකක් අපිට හැදෙනවා. අනිවාර්යෙන්. මොකද ඔය තියෙන මාකටිං ඒජන්සිස් වේවා, බිස්නස් කන්සල්ටිං ඒජන්සිස් වේවා, එතනින් එහාට ගියාම ග්‍රැෆික් ඩිසයිනින්, එඩිටිං, ඔය එහාට ගියාම HR පැත්තට වේවා. යන්න බැරි ෆීල්ඩ් එකක් නෑ. ඔය හැම ෆීල්ඩ් එකකම සර්විස් එකක්ම හැම බිස්නස් එකකටම ඕනේ. හරිද? එතකොට තියෙන ප්‍රශ්නේ තමයි ඕවා එකට ජොයින් කරන්න, ඕවා හරියට ලින්ක් කරන්න පුළුවන් හබ් එකක් නැතිකම. ඔය හබ් එක තමයි ඇත්තටම අපි OX එක දාන එකෙන් ඇත්තටම අපේ ඉනිෂියල් අයිඩියා එක තිබ්බා. සහාර සෝෂල් එන්ටර්ප්‍රෙනර්ෂිප් අපේ ඔළුවේ තිබ්බා. ඒ කියන්නේ මේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයා කොහොමද ලෝකේ ජයක් ගන්න පුළුවන් මිනිස්සෙක් ගන්න. ඒ කියන්නේ මේ වර්ල්ඩ් ඩොමිනන්ස් එකට යන්නේ කොහොමද? නේ? ඔව්. අන්න ඒ අවශ්‍යතාවයේ අපිට අර තිබ්බ ඒ කියන්නේ ඒ හීනෙවත් ගොඩක් වෙලාවට කාටවත් පේන්නේ නැතිද? හැබැයි අපිට ඒ හීන ගොඩක් අපේ කටේ හීන දකින්න බයයි. හරිද? බයයි. ඒකට එක හේතුවක් තියෙනවා. ඒක අර එයාලට මේ කියන්නේ මොකද්ද කියන්නේ එතනින් එහාට ඒක ගැන බලන්න සහ දැනුවත්භාවයක් තියෙන තැනක් නැහැ. හරිද? හැබැයි දැන් මේ ප්ලැට්ෆෝම් එක අපි මේ කියන දේවල් වැලිඩේට් කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. හරි. ඒක අපි කරලා දෙනවා. අපි කරලා දෙනවා. අපි නැත්තම් තනියෙන් කරගන්නත් ඕන තරම් ක්‍රම තියෙනවා. අපි දෙනවා. අපි බොරුවට කතාවට කියන දේවල් නෙමෙයි. අපි ඒක පැල කරලා, ඒ කියන්නේ ඔයාගේ මේ පුංචි බීජය නම් අදහස අපි ඒක මේ මහ පොළොවේ පැල කරලා පෙන්නනවා. පැල කරලා මේක කොච්චර දුර අතුපතර විහිදලා වැඩෙන්න පුළුවන්ද කියලා අපි ඒක ප්‍රෙඩික්ෂන් එකක් දෙනවා. ඔව්. ඒකෙන් එහෙම යන්න පුළුවන්. ඔව්. දැන් අපි දැන් ඇත්තටම සහම ඩිස්කෂන් එකක් කරන්නත් මූලිකම කාරණා උනේත් ඔය දේවල් ගැන පොඩි දැනුවත්භාවයක් දෙන්න ඇත්තටම. මම හිතනවා අපි මේ ඉස්සරහට කරන ඩිස්කෂන් වලත් දැන් මෙතනින් එහාට ඔයගලන්ට අහන්න හම් වෙන දේවල් ඇතුලේ සෑහෙන වල්පල් ගොඩක් කියයි. අනිවාර්යෙන් පඬිත කතා සෑහෙන්න තියෙයි. පච කියයි. පම්පෝරි තියෙයි. ඉතින් ඕවා අන්න දෙයක්ත් තියෙයි. ඕවාසේ සමහරක් පිට ගන්න දෙයක් තියෙයි. ඒ කියන්නේ මේ අපි ඒ කියන්නේ ගන්න දෙයකටත් වඩා මම කැමතියි ඔකට හිතන්න දෙයක් තියෙයි කියන එක. හිතන්න දෙයක් තියෙයි. ඒ වගේම අර අපේ මේ සම්පූර්ණ තියෙන්නේ අපි පර්සන්ලි, අපි කම්පැනියක් වශයෙන්, අපි ඉන්ඩිවිජුවලි අපි අත්දැක්ක මම හිතන්නේ අපි මුණ දීපු මම පටන් ගත්තේ මම දැන් බිස්නස් අවුරුදු 17ක්. ඒවත් ඒ කාලේ වගේ එළියට ගිහිල්ලා වැඩ කරලා තියෙන ගොඩක් කම්පැනි. ඒකට මේ කාලේ තුල අපි ගත්ත දේවල් වල නිකන් පොඩි සාරාංශ කෑලි එහෙම මෙහෙන් විසි වෙයි. නේ? එතකොට මේ පොඩි ක්ලිප්ස් ඇස්සේ ඕවා පෙනේ. එතකොට දැන් අපි ගොඩක් කතා කරන දැන් ඉස්සරහට අපි කරන දෙයක් අපේ এডুকেෂන් පැත්ත වෙනවා. ඒ කියන්නේ අපි මේ දැනුවත් කරන පාට් එක අපේ කම්පැනි ඇතුලේ වෙනම වින් එකක් විදියට එනකොට දැන් අපි ගොඩක් ඔය LinkedIn වලින් කොහොමද B2B බිස්නස් හොයාගන්නේ නේ? ඒක විශේෂයෙන් එනවා. මොකද අපි හිතන්නේ තාමත් මෙහෙ යූස් වෙන්නේ LinkedIn එක තාම CV එකක්. ඒක තමන්ගේ නිකන් අර තමන්ගේ තියෙන දේවල් පෙන්වන්නේ. එහෙම නෙමෙයි. අපි කොච්චර බිස්නස් හොයාගෙන තියනවද මේක ඇතුලේ? ඒක ඇත්ත නේ? එතකොට ඒවා කොහොමද කරන්නේ? ඒ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි හොඳටම සක්සස්ෆුලි මේ වෙලාවේ දුවන recruitment platform එක US වල අපි number 3 වගේ ඉන්නවා. මොන සෙක්ටර් එකෙන්ද අපි ඉන්නේ? මේ AI related hiring වල ඉන්නවා. ඒකට number 3 වගේ ඉන්නවා. ඒවා අපේ වෙනම department එකකින් කරන එක. එතකොට අපේ අතරතුර යන SaaS products ඒවත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් එක්ක SaaS කියන ගත්තම අපිට ගොඩාක් දේවල් කියන්න තියෙනවා. අපි හිතන්නේ නැති businesses වලට SaaS කරන්න පුළුවන් සහ කරලත් තියෙනවා. ඒකට උදාහරණත් එක්ක දෙන්න පුළුවන්. සමහර ඒවා අපිට කියන්න පුළුවන් එළියේ, සමහර ඒවා ඉස්සරහට නුදුරේදීම බලන්න පුළුවන්. සහ ඊළඟට අපි ඊළඟට මේ digital currency space එකට අලුන්දලා දීපු revolutionize කරපු දේවල් ඒවා ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම හිතනවා මොනවා හරි දෙයක් ගනි නේ එළිය කට්ටිය. එළිය කට්ටිය ගනි.
බලමු අපි ආයි පාරක් කතා කතා කළ බලමු. ඔව් ලක්ෂාන් මං හිතන්නේ අපි දෙන්නම සෑහෙන බිසි අපේ වැඩ ඒ කියන්නේ අපේ කම්පැනි එක්ක සහ දැන් අපිට මේක ඉස්සරහදී තව අපේ තව පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. පාර්ට්නර් ඉන්නවා. ඒකට අපිට තව එන්න ගොඩක් අය ඉන්නවා ඉස්සරහට. ඔව් ඒක වැඩගත් ගොඩක් දේවල් හම්බ වෙන්න හම්බ වෙයි. ඔව් ඒ කියන්නේ මේ අකමැත්තෙන් ආවත් වැඩිය මූණ දාන්න අපි බලාපොරොත්තු වෙනවා පොඩි ගමනක් යන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මේ ඩිස්කෂන් එක අපි රෙකෝඩ් කරනවා වගේ මම කියන්නේ එහා පැත්තට යනවා වගේම අපිටත් සෑහෙන ප්‍රයෝජනයක් අපේ අයිඩියාස් වැලිඩේට් වැඩි හරිද එතකොට අපි සමහර වෙලාවට අපි මේ කතා කරන එක කන්වර්සේෂන් එක අස්සෙම සමහර වෙලාවට බ්‍රේක් ඩවුන් වෙනවා ඒ කියන්නේ එහා පැත්තට යනවා ඒක ඇත්තටම මෙහෙම එකක් දාන්න හේතුව අපි සාමාන්‍යයෙන් කෝල් එකකින් වුණත් අපි ගොඩක් අපිට හිතෙනවා නිකන් වැදගත් දේවල් කතා කරයි කියලා නේ. ඔව්. එතකොට ඒක පොඩ්ඩක් එළියට දුන්නාම මොකක් හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කවුරු හරි එක්කෙනෙක් හරි ඉඳී කියලා අපි හිතනවා. ඉතින් ඒකින්ද තමයි මේක රෙකෝඩ් කරලා මේ ඩිජිටල් ස්පේස් එක තියන්න හිටියේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙයි කියලා අපේ පොඩක් පඬිත කතා අහන්න, වල්පල් දොඩන්න, ඒ වගේ අහන්න. නමුත් මේකේ ගන්න දෙයක් කාට හරි තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඕන දෙයක් ගන්නත් කැමති අනිත් පැත්තට අහන්නත් කැමති. ඒ වගේම ඕගලන්ට මොනවා හරි මේ ගැන අදහස් පළ කරන්න පුළුවන්. ඒ වගේම අපේ කම්පැනි එක ගැන අපි මොනවද කරන්න කියලා අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒවා මේ තියෙයි මේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල දාලා. එතකොට ඒවත් බලන්න පුළුවන්. අපිට අපේ හොට්ලයින් එකක් තියෙනවා කතා කරන්න පුළුවන් නේ. අපි ඕන වෙලාවක ඇත්තටම අපි අදහස් උඩ හැදිච්ච මිනිස්සු. ඉතින් ඒ හින්දා අපි අදහස් වලට මාර වටිනාකමක් දෙනවා. සහ අපිත් හරි කැමති කතා කරන්න. ඒ වගේම වැදගත් අනිත් දේ තමයි අපි පැය 24ක් වැඩ කරන කම්පැනියක්. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි ටයිම් සෝන්ස් ගොඩක් එක්ක වැඩ කරනවා. එතකොට අපේ කවුරු හරි මේ පැය 24 ඕන වෙලාවක කෝල් කරන්න ඒකට ආන්සර් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.